අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සයිබර් සිකියුරිටි ගැන කතා කරන්න. සයිබර් සිකියුරිටි එක්ස්පර්ට් කෙනෙක් මිස්ටර් කුෂාන්ත. අපිට චුට්ටක් ඔයා ගැන ඉන්ඩස්ට්‍රි එකේ දැන් කොච්චර කාලද ඔයා දැන් මේ දවස්වල මොනවද කරන්නේ සහ ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක චුට්ටක් අපි කතා කරමු මුලින්. ඔව් මම කුෂාන්ත ගුණවර්ධන මම ඇත්තටම සයිබර් සිකියුරිටි කියන ෆීල්ඩ් එකේ වැඩ පටන් ගන්නේ 2008 9 වගේ ඉඳලා ඇත්තටම මගේ ටෝටල් එක්ස්පීරියන්ස් එක තියෙනවා ඉන්ඩස්ට්‍රි එකේ over 24 years විතර අවුරුදු 24ක් 25ක් විතර ෆීල්ඩ් එකේ වැඩ කරලා තියෙනවා IT සෙක්ටර් එකේ මුලින්ම පටන් ගත්තේ සිස්ටම්ස් ඉංජිනේර් කෙනෙක් විදියට එතකොට කොළඹ යුනිවර්සිටි එකෙන් තමයි මාස්ටර්ස් ඩිග්‍රී එක ගත්තේ ඊට පස්සේ මම ප්‍රොෆෙෂනල් එක්සෑම්ස් ගොඩක් කරලා තියෙනවා ඒ නිසා මම දැන් මේ වෘත්තීය මේ කියන්නේ ප්‍රොෆෙෂනල් ට්‍රේනර් කෙනෙක් විදියට වැඩ කරනවා සයිබර් සිකියුරිටි and Microsoft කියන දෙකේම Microsoft certified trainer කෙනෙක් විදියටත් EC Council certified instructor කෙනෙක් විදියටත් වැඩ කරනවා ඒත් එක්කම companies කීපයක් එක්ක වැඩ කරනවා cyber security related projects වලට දැන් නම් මම ලංකාවේ නෙවෙයි ඉන්නේ අවුරුදු 5ක් විතර ඉඳලා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ ඒ ඉන්නත් හේතුව මෙහි කම්පැනි එකක් මට කතා කරා මෙහි ඉඳලා ඒගොල්ලන්ට වැඩ කරන්න ඉතින් ඒකත් එක්ක මම රටවල් කිහිපයක් එක්ක වැඩ කරනවා ඒත් එක්කම ට්‍රේන් කරනවා ප්‍රොෆෙෂනල්ස්ලා යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා සර්විස්මන්ස්ලා ඒ වගේ අයව ඉතින් ඔය එක තමයි මගේ බෑග්ග්‍රවුන්ඩ් එක ඒත් එක්කම මම ප්‍රොජෙක්ට්ස් සයිබර් සිකියුරිටි ප්‍රොජෙක්ට්ස් වල වැඩ කරනවා ඉතින් ඒ එන්ගේජ්මන්ට් එකත් එක්ක තමයි මේ දවස්වල කාලය යන්නේ. ඉතින් ඔයාලට ලොකු දෙයක් තියෙනවා මේකෙන් ගන්න. මොකද AI සහ මේ ඉරා එක ඇතුලේ සයිබර් සිකියුරිටි ගොඩක් ඉම්පෝටන්ට්. සහ දැන් නෙට්වර්ක් එන්නේ ස්පීඩ් වෙනවා. ඒකෙදි සිකියුරිටි කියන එක අපිට ලොකු කන්සර්න් එකක් වෙලා තියෙනවා. අපි බේසික් එකේ ඉඳන් පටන් ගත්තොත් සයිබර් සිකියුරිටි කියන්නේ එදිනදා ජීවිතේ හැමෝටම වැදගත් දෙයක්. එතකොට මොන වගේ නොලෙජ් එකක්ද ජෙනරලි හැමෝම තියාගන්න ඕන සයිබර් සිකියුරිටි ගැන? මම හිතන්නේ දැන් අපි ඉස්සර හිතාගෙන හිටියේ සයිබර් සිකියුරිටි කියලා කියන්නේ IT ෆීල්ඩ් එකේ ඉන්න අයගේ වැඩක් එහෙම නැත්නම් දැන් අපි මොකක් හරි කම්පැනි එකක වැඩ කරනවා නම් ඒකේ IT ටීම් එක සිකියුරිටි ටීම් එක තමයි මේක බලා ගන්න ඕනේ කියලා. දැන් ඒ தත්ත්වය මම හිතන්නේ නැවතිලා ගොඩක් කල්. එතකොට අපි ඔක්කොගෙම ජීවිතත් එක්ක මේ සයිබර් සිකියුරිටි කියන එක අපි කැමති වුණත් නැතත් හරිම තදින් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් කවුරු හරි කෙනෙක් ෆෝන් එකක් ස්මාර්ට් ෆෝන් එකක් ස්පෙෂලි පාවිච්චි කරනවා නම් එයා සයිබර් සිකියුරිටි කියන එක දැනගන්නම අවශ්‍යයි අද කාලේ. ඒත් එකම තමන් පාවිච්චි කරේ නැතත් තමන්ගේ ළමයින්ට මොබයිල් ෆෝන්ස් එක්ක එකම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් එක්ක ලැප්ටොප් එකක් ටැබ්ලට් එකක් අරන් දෙනවා නම් මේ ගැන අවධානය තියෙන්නම අවශ්‍යයි. මොකද නැත්තම් මේකේ තියෙන බරපතලකම ගැන අවබෝධයක් නැතිකම නිසා ගොඩාක් වෙලාවට අමාරු වැටෙනවා. මුදල්මය වශයෙන් සහ සමහර ලාවට අපේ තියෙන සමාජමය වශයෙන් මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ මොනවද මේ දේවල් වලින් වෙන්න පුළුවන් කියලා. ඉතින් මම හැමදාම ගන්න උදාහරණයක් තමයි දැන් සයිබර් සිකියුරිටි කියලා කියන්නේ දැන් අපි හිතමුකෝ අපි ඩිජිටල් ඇසෙට් එකක් ඩිජිටල් ඇසෙට්ස් කොහොමද ප්‍රොටෙක්ට් කරගන්නේ කියන එක තමයි ඒකේ අදහස. ඉතින් ඇසෙට් එකක් කියලා කියන්නේ මොන හරි වටිනකමක් තියෙන දෙයක්. ඉතින් අපි මම හිතන්නේ මම හැමදාම කියන උදාහරණය අපි හිතමු පර්ස් එකකුයි මොබයිල් ෆෝන් එකකුයි තිබ්බොත් ඒ දෙකම නිකන් භාණ්ඩ දෙකක්. එතකොට මේ දෙකෙන් මොකද්ද මේ පරිස්සම් කරගන්න ලේසි කියලා ඇහුවොතින් සයිබර් සිකියුරිටි I mean security කියන වචනේ ඇතුලේ හැමෝම එක එක කටි එකක උත්තර දෙන්න පුළුවන්. හැබැයි වැඩිපුරම අමාරු මේ ෆෝන් එක කියන එක. මොකද ඒක අපිට පෙනුමට කවුරුවත් අල්ලන්නේ නැතුව තිබ්බට අපි දන්නේ නැහැ අපිට නොපෙනෙන විදියට කී දෙනෙක් ඕකට කනෙක්ට් වෙලා තියෙනවද කියලා. මොකද අපි දන්නවනේ connections Bluetooth තියෙනවා Zigbee තියෙනවා Wi-Fi තියෙනවා ඒත් එක්කම එක එක applications වෙන වෙනම connect වෙලා තියෙනවා. ඉතින් ඕනම කෙනෙක්ට අපිට නොදැනුවත්ව මේකට access කරලා අපේ තියෙන data එහෙම නැත්නම් දත්ත එහෙම නැත්නම් වටිනා information sensitive information අපි කියනවා credit card information වගේ දේවල් ඉතාමත් ඉක්මනට access කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේ අපි බොහොම වැදගත් මේ ගැන අවබෝධයක් තියෙන එක. අවබෝධයක් තියෙන එක. ඇත්තටම මටත් මතකයි Play Store එකේ torch app එකෙත් අපේ ඉල්ලනවා media access location එක ඉල්ලනවා. එතකොට අපි දැනගෙන ඒ කියන්නේ දැනගෙන ඉඳියොත් මේ දේවල් වෙයිට් කරගෙන ඉන්න පුළුවන් වෙනවා. ඇත්තටම ජෙනරලි හැමෝම ගාවම පොඩි knowledge එකක් තියෙන්න ඕනේ device එකක් පාවිච්චි කරනවා නම් ඒක ගැන. අපි දැන් AI ඉරා එක පැත්තට ආවොත් AI එක කොහොමද සයිබර් සිකියුරිටි එකට ඇවිල්ලා තියෙන threat එක අපි කොහොමද ඒකත් එක්ක මේ ඉස්සරහට යන්න ඕනේ? අපි ඇත්තටම කිව්වොත් ඒක හරියට AI කියන එක artificial intelligence එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය කියන එක හරියට නිකන් අර double sided sword කියලා කියන්නේ අපි දෙපැත්ත කැපෙන කඩුවක් වගේ
ඉතින් ඒ කියන්නේ ඒක නැතුවත් බෑ. ඒත් එක්කම ඒකේ ඇඩ්වාන්ටේජ් එක හැමෝම පාවිච්චි කරනවා. අපි ගත්තොත් මේ සයිබර් වෝෆෙයා කියලා අපි කියනවා මේක ගැන අධ්‍යයනය කරද්දී මේක දෙපැත්තක් තියෙනවා. අපි කියන white hats ලා black hats ලා නරක අය හොඳ අය අපොර විදිහට කියන්න පුළුවන් ඒක. හැබැයි මේ ෆයිට් එක හැමදාම තියෙනවා. ඉස්සරත් තිබුණා. දැන් සයිබර් ඉරා එකේ තියෙනවා. දැන් AIත් එක්ක තියෙනවා. ඉතින් ඉස්සර ඉඳලම ওই දේ තිබුණා. හොඳ අය හිටියා නරක අය හිටියා. දැන් ඉස්සර හොඳ කෙනෙක් නරක කෙනෙක් අතර ෆයිට් එක තියෙන්නේ ෆිසිකලි ෆේස් ටු ෆේස්. ඉතින් දැන් ඒක පැත්තකට ඇවිල්ලා දැන් ඒවා තියෙන්නේ ගොඩක් වෙලාවට ඉන්ටර්නෙට් එක හරහා. ගොඩක් වෙලාවට අපි කියනවා ඒගොල්ලන්ට white collar අය තමයි ඒවා කරන්නේ කියලා. white collar job කරන අය තමයි ඒවා කරන්නේ. අපිට මූණ බලලා හිතා ගන්න බෑ මෙයා ක්‍රිමිනල් කෙනෙක්ද කියලා. ඒගොල්ලෝ සයිබර් ක්‍රිමිනල්ස් තමයි. ඉතින් එතකොට මේකෙදී මේ වෝෆෙයා එකේදී එහෙම නැත්නම් මේ ෆයිට් එකේදී නොලෙජ් එක වැඩි, ඒත් එක්කම ඉක්විප්මන්ට් වැඩි, ඒත් එක්කම ඒ ගැන දැනීම සහ ඒ ගැන ක්‍රියාත්මක කිරීමේ හැකියාව වැඩි පාර්ශවය හැමතිස්සෙම ජයග්‍රහණය කරනවා. හැමතිස්සෙම අපිට කියන්න බෑ මේ සයිබර් සිකියුරිටි ප්‍රොෆෙෂනල්ස් නම දිනනවා කියලා. ඔයගොල්ලෝ තියෙනවා ගොඩක් වෙලා සමහර වෙලාවට බ්ලැක් හැට්ස්ලා එහෙම නැත්නම් ඇටැකර්ස්ලා සක්සස්ෆුල් වෙනවා. ඉතින් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් මේකෙදි AI කියන එක පාවිච්චි කරනවා අපි ප්‍රොෆෙෂනල්ස්ලා විදිහට ප්‍රොටෙක්ට් කරගන්න. මොකද ඒකේ ඩිටෙක්ෂන් රේට් එක වැඩි. දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ හරි ස්පීඩ් ඉන්ටර්නෙට් කනෙක්ෂන්ස් තියෙන. ඉතින් මේවා එන බීට්ස් මේවා එන පැකට්ස් ඇහැට පේන්නේ නැහැ. ඉතින් මිලිසෙකන්ඩ් එකට සමහරවිට දසලක්ෂ ගණන් තමයි එනවා ඒ පැකට්ස්. එතකොට ඒ එන පැටර්න්ස් වලින් අපි අඳුර ගන්න ඕනේ මේක ඇටැක් එකක්ද මේක ලෙජිටිමේට්. එහෙම නැත්නම් හරි නීත්‍යානුකූල පැකට්ස් කියලා දැනගන්න ඕනේ. ඉතින් ඒ වගේ කරන්න එක එක විදි පාවිච්චි කරා. හැබැයි AI කියන එක දැන් හරි ලොකුවට පාවිච්චි කරනවා රියල් ටයිම් අයිඩෙන්ටිෆයි කරගන්න ඇනොමලිස්. ඇනොමලිස් කියලා කියන්නේ සාමාන්‍ය විදියට නොවන ආකාරයට එන පැකට් ස්ට්‍රීම්ස්. ඉතින් ඒවයි අපි මිටිගේට් කරන්න ත්‍රෙඩ්ස් සමහරවිට ඒ ත්‍රෙට් එකක් එන්න කලින්ම අපිට අල්ල ගන්න පුළුවන්. එක්ක නැත්නම් සමහර ප්‍රෙඩික්ෂන්ස් AI ප්‍රෙඩික්ෂන් through අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙහෙම ඇටැක් එකක් එයි කියලා. ඒකට අදාළ අපිට මොන හරි ඒකට අදාළ ඇක්ෂන් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම සයිබර් ක්‍රිමිනල්ස්ලා මේක පාවිච්චි කරනවා very sophisticated attacks launch කරන්න. ඉතින් ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි කියන සයිබර් කිල් චේන් එකක් කියලා මේ සම්පූර්ණ ඇටැක් සර්කල් එක. මොකද ඕනම ඇටැක් එකක් සුළු ප්‍රමාණයේ ඉඳලා මහා පරිමාණ ඇටැක් එකක් වෙනකන් ඒකේ සයිකල් එකක් තියෙනවා යන. අපි දන්නවනේ ගෙම්බාගේ ජීවන චක්‍රය වගේ ඒ වගේ ජීවන චක්‍රයක් තියෙනවා මේ ඇටැක් එකකට. ඉතින් අපි ඒකට කියනවා ඉන්ෆර්මේෂන් ගැදරින්. මුලින්ම ඉන්ෆර්මේෂන් හොයා ගන්නවා. ඊට පස්සේ ඉනිෂියල් ඇක්සස් ඒ වගේ සයිබර් කිල් චේන් එකක් තියෙනවා. ඉතින් ඒකෙදි ගොඩක් වෙලාවට දැන් ඉනිෂියල් ඇක්සස් එක ගන්න මොකක් හරි සිකියුරිටි මෙකැනිසම් එකක් ඉවේඩ් කරන්න ඕනේ. එහෙම නැත්නම් බයිපාස් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට හිතමුකෝ ඇන්ටිවයිරස් සොලියුෂන් එකක් කියලා. එතකොට අපි ඇන්ටිවයිරස් කියලා ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා ඇති 100ක් විතර තියෙනවා එක එක වර්ගවල ඇන්ටිවයිරස් සොලියුෂන්ස් දැනට. ඉතින් ඒක අපි සමහරලාට චෙක් කරනකොට එකම මැල්වෙයා එක සමහර ඇන්ටිවයිරස් වලින් කියනවා මේක මැලිෂියස් කියලා මේක නරකයි කියලා. සමහර ඒවා කියනවා ඒක ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් එතකොට අර sophisticated attacks වල AI based AI powered attacks වලට පුළුවන් අඳුර ගන්න right මොන විදියටද මේක මොඩල් කරන්න ඕන මේ ඇන්ටිවයිරස් එක bypass කරන්න උදාහරණයක් විදිහට ගත්තොත් ඒ වගේ. දැන් අපි දන්නවා phishing emails. මේ phishing emails කියලා කියන්නේ සමහර කෙනෙක් එවන විදියට එවනවා Microsoft එකකින් එවන විදියට එවනවා. ඉතින් ඕක ක්ලික් කරාට පස්සේ තමන්ගේ sensitive information steal කරන්න පුළුවන්. ඉතින් ඒ දැන් ඉස්සර ආපු ওই වගේ phishing mails අපිට පුළුවන් කියපු ගමන් ටක් ගාලා හිතාගන්න මේක මේ phishing mail එකක් කියලා. මොකද ඒක ලියන විදිය ඕකේ තියෙන මේ මොනවාද syntax errors එකේ තියෙන grammatical mistakes දැන් AI based නිසා ඒගොල්ලෝ ඒක මොඩල් කරනවා හරියටම මේ පුද්ගලයාට අවශ්‍ය විදියට. ඉතින් එතකොට හරිම අමාරු එක තේරුම් ගන්න. ඉතින් ඒකත් එක්ක ඉතින් මේ තරාදියක දෙපැත්තක් වගේ තමයි. ඉතින් අර මේ tactics improve වෙන්න මේක දෙපැත්තට. අනිත් අතට deep fake කියන ටෙක්නොලොජි එක use කරන. ඔයගොල්ලෝ දැකලා ඇති ඇත්තම කෙනෙක්ගේ වගේ මූණක් විදිහට AI වලින් හදන්න පුළුවන්. ඉතින් අර social engineering කියන attacks වලට අපි කියනවා අර මිනිස්සුන්ව target කරගන්න attacks වලට බොහොම ලේසියෙන් ඒක කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ recording එකේදී මේ conversation එක record කරගත්තු කෙනෙක්ට බොහොම ලේසියෙන් app එකක් use කරලා මගේ කටහඬින් කතා කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒ වගේ. ඉතින් ඒ වගේම තමයි recently ගත්තොත් මට මතකයි කම්පැනි එකේ CEO විදිහට එම්ප්ලොයි කෙනෙක්ට කෝල් කරලා ලොකු ට්‍රාන්සැක්ෂන්ස් එකක් දාගෙන definitely එහෙම කරන්න පුළුවන්. ඒත් එක්කම ඔයගොල්ලෝ දැකලා ඇති movies වලම මේ app එකක් දැනට දැකලා නැහැ. අර face app එක අර මේ මොනවද ඒකට කියන්නේ මේ වීඩියෝ කෝල් එකක් ගන්න පුළුවන්. හරියට මම විදියට මගේ මූණ විදියට මම විදියට කතා කරනවා මගේ කටහඬ එනවා. හැබැයි මම නෙවෙයි වෙන කෙනෙක් අර deepfake technology එක through එහෙම යන්නේ. app එකක් මම දැකලා නැහැ. concept එක තියෙනවා. ඉතින් මේ වගේ දේවල් එක ඉස්සරහට බොහොම පරිස්සමින් තමයි අපේ පාවිච්චි කරන්න මේ එන්න වෙන්නේ. අනිත් එක හැමතිස්සෙම
අපි මේකට ICQT වලදී කියනවා zero trust කියලා. ඕනම දෙයක් මේ ඇහෙන් දැන් ඉස්සර අපි කියනවා ඇහෙන් දකින්නකම් විශ්වාස කරන්න එපා කියලා. දැන් අපිට කියන්න වෙන්නේ ඇහෙන් දැක්කත් කනෙන් ඇහුණත් විශ්වාස කරන්න එපා. ඒක වැලිඩේට් කරන්න නැතුව. ඒක වැලිඩේට් කරන්න ඕනේ. හැමතිස්සෙම අපිට කවුරු හරි කෙනෙක් කෝල් කරලා දැන් අද කාලේ කිව්වත් එයා නෙවෙයි වෙන්න පුළුවන්. ඉතින් මොකද දැන් හැම එකම ස්පූෆ් කරන්න පුළුවන්. ෆෝන් නම්බර් එක ජෙනරේට් වෙන එක දැන් අපි බැලුවොත් මේ ගෙදර නම්බර් එකෙන් කෝල් එකක් එන්න කියලා අපිට එහෙම ඩිසයිඩ් කරන්න බෑ. ඒක වෙන කෙනෙක්ට පුළුවන් ෆේක් කරන්න. ඊමේල් එකක් මට හිතන්නකෝ ආව කියලා අපේ මේ ආයතනයෙන්. ඒතර මට හිතන්න බෑ ඒක මේ ඒකේ නම තියුණු පළියට මේක ඒගොල්ලන්ම තමයි වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපිට වෙන මොකක් හරි මීන්ස් එකක්. ඒ කියන්නේ අපි හිතමු දැන් මට ඊමේල් එකක් ආවොත් ඔබතුමාලගේ ආයතනයෙන් මට පුළුවන් වෙනකොට කෝල් එකක් දීලා ඔයාද මේක එව්වේ කියන ලෙවල් එකට අපිට ඒක වැලිඩේට් කරගන්න සිද්ධ වෙලා විශේෂයෙන්ම මුදල්මය සහ මොන හරි දෙයක් ඒක හරහා ඒගොල්ලෝ ඉල්ලලා තියෙනවා නම්. ඉතින් ඒක තමයි අපි කරන්න තියෙන්නේ. මොකද මෑතකදී ලංකාවේ වෙච්ච ලොකුම සිද්ධියක් තමයි එක්තරා බැංකුවක සෑහෙන ස්කෑම්ස් වුණා. ඒ කියන්නේ ෆිෂින් මේල් වලට ඊට පස්සේ OTP කෝල් කරලා අරගෙන යා වෙන වෙබ් ඉන්ටර්ෆේස් එක හදලා තියෙන ඒ විදිහටම. එතකොට මම හිතන්නේ අපි ඒ කියන්නේ ඔබතුමාගේ ඔව් ඇත්තටම මේ ඒ කියන්නේ දැන් ඉස්සර දැන් ඔය ෆිෂින් එකක් හදනවා කියන එක ටිකක් ලොකු වැඩක්. Tamante knowledge එකක් තියෙන්න ඕන programmatically මේක develop කරගන්න. At least HTML, PHP වගේ language එකක් දැනගන්න ඕන. අපි ඒ දවස්වල මට මතකයි ඔය මේ යුනිවර්සිටි යන කාලේ අපි ඕක අරගෙන අපි දැන් ගත්තොත් වෙන Google වගේ ඉන්ටර්ෆේස් එක හදාගන්න ඒකේ කෝඩ් එක ඩවුන්ලෝඩ් කරලා අපිට අවශ්‍ය ටික චේන්ජ් කරලා ඉතින් ඒක ලොකු වැඩක්. ඒක සාමාන්‍ය කෙනෙක්ට කරගන්න බෑ. දැන් ඔයාලට අවශ්‍ය නම් ඔක ChatGPT කිව්වොත් ChatGPT හරි මොන හරි ජෙනරටිව් AI එකකට කිව්වොත් මේකේ ඩුප්ලිකේට් එකක් ගහන්න කියලා මෙහෙම කරනකොට හදලා දෙනවා. ඉතින් ඒක කියන්න අවශ්‍ය වෙන්නේ ඒක කියන්න විතරයි. දැන් වොයිස් උත් ගන්නවනේ මේ ChatGPT එක through. ඉතින් ඊටත් වඩා attackers ලා security professionals පාවිච්චි කරනවා Shell GPT කියලා එකක්. ඉතින් ඒක හදලා තියෙන්නේම මේ security related attacks වලට. ඉතින් ඒක වුණත් දැන් හරිම lazy පාවිච්චි කරන දැන් අපි ඉස්සර security test එකක් කරනකොට ගොඩාක් මහන්සි වෙන්න ඕන සමහර scripts එහෙම ලියන්න. දැන් within a second අපි කියලා මොකද්ද කරන්න ඕන කියලා තේකක් අරගෙන එනකොට ඒක කරලා ඉවරයි. ඉතින් ඒ වගේ lazy දේවල් කරන අපිට වගේම attackers ලටත් ඒ වාසිය තියෙනවා. තියෙනවා. ඇත්තටම ඒ කියන්නේ දැන් වයස් පරතරයක් නැහැ. පොඩි කාලේ ඉඳන් වැඩි හිටි කෙනෙක් දක්වා මේ සියලු දේවල් දැනගෙන ඉන්න ඕනි. ඒවෙන් බේරලා ඉන්නවා. අනිවාර්යයෙන්. මොකද විශේෂයෙන්ම අනිත් දේ තමයි විශේෂයෙන්ම අර මේ common sense කියන එක very important. මොකද මේ මම තව එක දෙයක් කියන්නම් අපි ඊළඟ එකට යන්න කලින් වෙලා තියෙනවා නම් මේ දැන් මම security awareness programs වල කතා කරනකොට මගේ එක දවසක් කෙනෙක් ඇහුවෙන්දගෙන මේ දැන් අපි මෙච්චර security awareness programs කරනවා security ගැන කියලා දෙනවා මිනිස්සුන්ට. ඇයි මිනිස්සු තාම මේවට අහුවෙන්නේ? ඉතින් මම ඇහුවා මතකද COVID දවස්වල අපි කිව්වා COVID වලින් බේරෙන්න අත හොදන්න distance maintain කරන්න. ඒත් ඇයි අපි හැමදාම COVID වලට ලෙඩ්ඩු හම්බ වෙන්නේ? ඒ ඉස්සර මම අහපු ප්‍රශ්න. ඒකට රීසන් එක තමයි අපේ මෙන්ටැලිටි එකේම අපේ ඔළුවේම තියෙන කතාවක් එයාට උනාට මට වෙන්නේ නැහැ කියලා. දැන් අපි සාමාන්‍යයෙන් අපි මලගෙදර ගියා වුණත් අනේ පව් කියලා කියනවා මෙහෙම බල්ලා අපි මැරනවා කියලා එහෙම ඔළුවට එන්නේ නැහැ නේ කවදාවත් නේද? ඒ වගේම තමයි. ඒ අපේ thinking අපි හිතන විදිහට ඒකට අපි හිතන්නේ එයාට උනාට මට වෙන්නේ නැහැ කියලා මමත් ක්ලික් කරනවා. ඒකයි වැඩි ප්‍රශ්නේ. අපි කොච්චර ඔක කිව්වත් අර හැමතිස්සෙම මේ awareness එක build කරන්නේ නැත්තම් ඕන වෙලාවක අපිට මේ දේ expect කරන්න පුළුවන් මේ වගේ attacks. හරි. අපි ඇත්තටම හොඳ ඩිස්කෂන් එකක් යන්නේ දිගටම රැඳිලා ඉන්න මේක හැමෝටම ඉම්පෝර්ටන්ට් වෙනවා ස්පෙෂලි මේ සුල්තාන්ට වගේ කෙනෙක්ගෙන් මේ දේවල් දැනගන්න ලැබෙන එක ඔයාලට ලොකු නොලෙජ් එකක් ගන්න පුළුවන් ඊළඟට මම යනවා ඩාර්ක් වෙබ් පැත්තට හැමෝම ඉන්ට්‍රෙස්ට් මාත් හරි ඉන්ට්‍රෙස්ට් පාර්ට් එකක් ඔය ඩාර්ක් වෙබ් එකේ සර්ච් කරන එක අපි ඒ පැත්තට යද්දි සමහරක් විට අපි දන්නේ නැහැ අපි YouTube ටියුටෝරියල් එකක් අරගෙන එක්ස්පීරියන්ස් කරන්න යනවා ඩාර්ක් වෙබ් එක එතකොට අපි දන්නේම නැතුව අපිට ඇටැක් කළා අපි ලොග් වෙද්දි ඒක සාමාන්‍යයෙන් අලුත් නිව් ජෙනරේෂන් එක හරි ආසයි මේ ඩාර්ක් වෙබ් එක සහ ඒ හැකින් ඒ පැත්තට එතකොට මේක එක්ස්පීරියන්ස් කරන්න යනවා නම් අපි බේසික් දැනගෙන ඉන්න ඕන දේවල් මොනවාද අපි කොහොමද ඒකට ගන්න ඕනේ අප්‍රෝච් එක ඉතින් මෙහෙමයි මම හැමදාම සිකියුරිටි ගැන කතා කරද්දි කියන්නේ මේ සිකියුරිටි කියලා කියන්නේ මහා මේ අලුත්ම මේ රොකට් සයන්ස් වගේ අලුත්ම කන්සෙප්ට්ස් නැවේ තියෙන්නේ. අපි ගොඩක් පාවිච්චි කරන දේවල් අපේ රජ කාලේ ඉඳලා පාවිච්චි කරපු දේවල් තමයි මේ අපි පාවිච්චි කරන්නේ ඇත්තටම. ඉතින් මම කියන්නේ හැමතිස්සෙම තමන් පරිස්සම් වෙලා තමයි මේ එක්ස්ප්ලෝර් කරන එක කරන්න ඕනේ. ඉතින් තමන් පරිස්සම් වෙනවා කියලා කියන්නේ
තමන් යූස් දැන් හැමදාම ඩේලි පාවිච්චි කරන අපේ තියෙනවනේ ඩිවයිස් එකක් මොකක් හරි දැන් හැමෝටම කම්පියුටර් එකක් තියෙනවා. ඉතින් මේක පාවිච්චි කරලා තමන් මොන හරි කරොත් ඒක මොන හරි වෙල ඉන්ෆෙක්ට් වුණොත් සමහරවිට අපිත් නොදැනුවත්ව අපේ තියෙන data ඊළඟ දවසේ dark web එකේ තියෙන්න පුළුවන්. මොකද dark web එකේ තියන්නේ අපිට traces නැහැ. ඒක අපි අර onion technology එක කියලා කියනවා onion ring කියලා. අපි දැන් ලුණු ගෙඩියක අපි තියෙනවනේ පොතු වගේ කැරලරලර බලුවම පස්සේ එහෙම layers set එකක් තියෙනවා. ඒ වගේ දැන් ওই dark web එක හැදිලා තියෙන්නේ ওই onion technology එක හරහා. එතකොට අපිට දැන් අපිට පේන්නේ අපි එකක් ගලවද්දී අපි enter වෙන තැන විතරයි. ඒතකොට අනිත් පැත්තෙන් enter වෙන එක අපිට පේන්නේ නැහැ. ඒත් එක්කම අනිත් අයට පේන්නේ නැහැ මේගොල්ලෝ කොහෙන්ද එන්නේ කියන මේ ට්‍රැෆික් එක ට්‍රේස් කරන්න almost impossible. මොකද එක එක nodes හරහා යන නිසා. ඉතින් එතකොට අපි දැන් යනකොට අපි දැනගන්න ඕනේ මේක මේ පරිස්සමට කරන්න ඕන වැඩක් කියලා. එතකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් sandboxes කියලා කෙනෙක් තියෙනවා. Windows machines වල තියෙනවා sandbox එකක් අපිට install කරන්න පුළුවන්. programs වලට මේ Windows components කියන එකට ගියාම sandbox එක install කරගන්න පුළුවන්. ඒක වෙනම virtual version එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒතර ඕන යන තැනක ඒක ඕපන් කරලා ගියාම ඒකේ virtual instance එක run වෙන්නේ ඒකට අදාළ ඒක තමන්ගේ machine එකේම run වුණාට ඒක directly connected නැහැ අපේ තියෙන කිසිම දෙයකට. ඒතර අපි ඒක spin up කරාට පස්සේ ඒක වැඩ කරනවා. ඒකේ memory එක වෙනම තැනක තියෙන්නේ. ඒත් එක අපි closed කරාට පස්සේ ඒක අපිට infect වෙන්නේ නැහැ. ඉතින් අපි ගිහිල්ලා මොන හරි දාක infect වෙලා අපේ අනිත් ඒවට infect වෙන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි double click කරාම ඒක infect වෙනවා. ඒ දැන් click කරාම browser එකට මුකුත් වෙන්නේ නැහැ. ඒක infect කරනවා අපේ machine එකට. ඉතින් ඒක break කරන්න ඕනේ. ඒක ඔයාලට පුළුවන් virtual machine එකක් use කරන්න. ඒ කියන්නේ virtual technology එක දැන් හරියට තියෙනවා Windows 10 11 support කරනවා Hyper-V කියන එක දාලා ඒක උඩ virtual machine එකක් build කරගන්න පුළුවන්. අපි වෙලාවක් තියුණත් කියලා දෙමු කොහොමද ඒක කරන්න කියලා පස්සේ වෙලාවක. ඒතකොට VM box virtual box කියන එක තියෙනවා, VMware තියෙනවා, Citrix තියෙනවා. ওই වගේ ඕන තරම් virtual ඒවා තියෙන. ඉතින් ඒකේ තේරුම තමයි අපේ Windows machine එක ඇතුලේ තවත් එකක් run කරනවා. මේ දෙක අතර direct connection එකක් නැහැ. දැන් ඕන දෙයක් මේ virtual machine එකට infect වුණාට ඒකෙන් හානියක් අපේ දේවල් වලට නැහැ. ඉතින් ඒ වගේ එකක් ඇතුළතදී ඔයගොල්ලෝ ඕන දෙයක් කරාට කමක් නැහැ. මොකද ඒ connection එක හදන්නේ කෙලින්ම virtual machine එකට. ඉතින් ඒ වගේ තැන්වලදී අපිට පුළුවන් බොහොම පරිස්සමින් ඔයාලගේ ඔය එක්ස්ප්ලෝර් කරන දේවල් කරන්න. තවත් අවශ්‍ය නම් ඒ virtual machine එක හදකේ අපි අපේ දේවල් කරන්න කලින් අපිට පුළුවන් ඒකේ snapshot එකක් ගන්න. ඒ කියන්නේ ඒක හරියට මේ ෆොටෝ එකක් වගේ එහෙම නැත්නම් බෑකප් එකක් වගේ. ඊට පස්සේ අපි අවශ්‍ය දේවල් කරාට පස්සේ ඒක අපිට රිවර්ට් කරන්න පුළුවන්. එතකොට අර ටික ඔක්කොම නැති වෙලා ආපහු මුලට එනවා මුල තිබ්බ settings වලට ඒ infections මොනවා හරි තිබ්බත් ඒක clear වෙනවා. ඉතින් එහෙම අපි දැන් ඉස්සර කාලේ ওই වගේ දෙයක් කරන්න යනකොට අපිට physical වෙන machine එකක් build කරලා ඒක කරලා ඊට උනට පස්සේ ඒක format කරලා ආයෙත් install කරලා තමයි දෙයක් කරන්න වෙන්නේ. දැන් ඉතින් technology එකත් එක්ක හරිම ලේසි. ඉතින් ඇයි අපි ඒව පාවිච්චි කරන්නේ නැත්තේ මං හිතන්නේ නොදැනුවත්කම වෙන්නේ නැති අපිට එහෙම කරා නම් පරිස්සමින් අපේ explore කරන වැඩ ටික කරගන්න පුළුවන්. ගොඩක් කට්ටිය cyber security ඉගෙන ගන්න interest නැති වුණාට මේ hacking part එකට ගොඩක් ආසයි. ethical hacking එතකොට තව කෙනෙක්ගේ මොකක් හරි hack කරන්න ඔබට හරි interest එකක් තියෙනවා ලංකාවේ. එතකොට මොකද්ද මේ hacking සහ ethical hacking කියන්නේ? ඇත්තටම මේ hacking කියලා කියන්නේ part of security. අර අපි ඉදා කතා කරා වගේ මේ අර එකම coin එකේ side දෙක වගේ තමයි මේ security වල ඔය hacking කියන part එක කතා කරන්නේ. මොකද දැන් අපි security කියන එක ගත්තාන් පස්සේ තුනක් තියෙනවා මේ අපි කතා කරනවා මේ core topics තුනක්. එකක් තමයි defensive security. ඒ කියන්නේ කොහොමද අපි protect කරගන්නේ අපේ තියෙන infrastructure එක එහෙම නැත්නම් digital assets. අනිත් එක තමයි offensive security. offensive security වලදී කතා කරන්නේ මොනවද අපේ තියෙන security loopholes එළියට පේන. දැන් අපි ගොඩක් කරලා අපි කොච්චර අපි security මේ tight කරගත්තට වැඩක් නැහැ. අපි දන්නේ නැත්නම් මොකක්ද එළිය කෙනෙක්ට අපිට කරන්න පුළුවන් කියන දේ. ඉතින් ගොඩක් කලාවට දැන් defensive security වලදී ඉන්න security professionals ලා ඒගොල්ලෝ පුළුවන් තරම් tight කරන්න try කරනවා security එක. ඒත් එක්කම මේ ඒගොල්ලෝ use කරනවා penetration testers එහෙම නැත්නම් ethical hackers කියන groups externally ගොඩක් කලාවට external assignments විදිහට යන්නේ. ඒගොල්ලන්ට කියලා try කරනවා ඒගොල්ලන්ගේ තියෙන infrastructure එකේ මොන හරි penetrate කරන්න පුළුවන්ද කියලා බලන්න කියලා. ඉතින් ඒකෙදි ගන්න information use කරනවා ආපහු මේ security tighten කරන්න. ඉතින් මේකෙදි අර hacking කියන එක ethical hacking කියන එක අතර වෙනස තමයි hacking එකේදී කරන්නේ අපි කාගේවත් අවසරයක් නැතුව unauthorized access එකක්. ඒ කියන්නේ අපි කාගේවත් කියලා කියන්නේ ඒකට අදාළ පුද්ගලයන්ගේ target එකේ acceptance එකක් නැතුව තමයි consent එකක් නැතුව තමයි ඒක කරන්නේ. හැබැයි
ethical hacking වලදී අපි ගන්නවා written consent එකක්. කියන්නේ written එකක්. ඒ කියන්නේ මේ වාචික නෙවෙයි අවසරයක් ඇතුව තමයි අපි දේ කරන්නේ. ඒත් එක්කම එයා දන්නවා අපේ ටාගට් එක දන්නවා මෙන්න මේ දේ වෙනවා කියලා. හැබැයි ඒකෙත් ස්පෙસિෆික් ඒරියා එකක් තියෙනවා unannounced testing කියලා. සමහර වෙලාවට දැන් අපි හිතමුකෝ කම්පැනි එකේ board of directorsලා ඉන්නවා. ඒගොල්ලන්ට දැනගන්න ඕන අපේ security level එක කොහොමද කියලා. ඉතින් security team එකෙන් ඇහුවට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කියන්නේ අපි හොඳයි අපි secure කියලා. ඉතින් ඒගොල්ලෝ use කරනවා external testersලා unannounced testing එකක් කරන්න. ඒකෙදි IT team එක දන්නේ නැහැ මෙතන test එකක් වෙනවා කියලා. ඉතින් හැබැයි ඒකටත් අපි ඒ දේ කරන්නේ මේ written consent එකක් එක්ක මේ මොකක්ද ඒකට කියන්නේ වාචික නෙවෙයි මේ ලියලා ලිඛිත අන්න හරි ලිඛිත අවසරයක් එක්ක තමයි අපි ඒක කරන්නේ. එහෙම නැත්නම් ඒක අර හැකින් ගන්නටම තමයි වැටෙන්නේ. ඉතින් මේකෙදි අපි faces කිහිපයක් පාවිච්චි කරනවා reconnaissance එහෙම නැත්නම් information gathering කියන එක අපි collect කරගන්නවා information පුළුවන් තරම් ওই penetration testing එක කරද්දී ඒක හරියටම නිකන් අපි හිතමුකෝ දැන් කවුරු හරි හොරෙක් මම දන්නේ හරිය උදාහරණයකද කියලා දැන් අපි හිතමු හොරෙක් කොහේ හරි ගෙදරක් බිඳින්න කලින් එයා නිකම්ම රැන්ඩම්ලි ඇවිල්ලා ගේ බිඳින්නේ නැහැ. එයා පුළුවන් තරම් ඉන්ෆෝමේෂන් කලෙක්ට් කරගන්නවා. ඒ ගෙදර බල්ලෝ ඉන්නවද? ඒ ගෙදර මිනිස්සු ඉන්නේ කොයි වෙලාවටද? මිනිස්සු වැඩට යන්නේ කොයි වෙලාවෙද? CCTV තියෙනවද? ගෙදර ලොක් කරලා තියෙන්නේ මොන විදියටද? easy lock එකක්ද? එහෙම නැද්ද? ඒතකොට තව access method තියෙනවද? වටේට ගස් ගහකින් ඇතුළට එන්න පුළුවන්. ඒ වගේ. ඉතින් ඒක දැනගත්තු තරමට යාට ඒ දේ easy වෙනවා. ඒ වගේම තමයි මේ හැකර්ස්ලත් පුළුවන් තරම් මේ phases වල යනවා information gathering, scanning and enumeration, ඊට පස්සේ exploitation කියන අපි realm attack එක වෙන එක, ඊට පස්සේ post exploitation ඒ attack එකට පස්සේ යාට මොනවද ඕනේ? මොනවද access කරන resources? ඊළඟ එක තමයි යා කොහොමද එකෙන් අයින් වෙන්නේ trace එකක් කියන්නේ නැතුව ඒ part එක තමයි මේ hackers කරන්නේ. හැබැයි ethical hackersලා අපි යනවා අර phases වල ඇතුලේ අපිට මොනවද access කරන්න පුළුවන් කියන level එකටම ගිහිල්ලා ඒක evidence අරගෙන ඊට පස්සේ අපි ඒක report කරනවා remediation steps එක්කම අදාළ අපිට අපේ අනුග්‍රහකයාට එහෙම නැත්නම් අපේ මේ company එකට අපි record කරනවා. ඉතින් මේක හරි interesting area එකක්. ඉතින් ඒක හරියට කරනවා නම් ඉතින් ඒක තමයි මේ interest එක තියෙන්නේ. හැබැයි ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා මම trainer කෙනෙක් විදියට ওই රටවල් ගොඩක මේ train කරනකොට මම දැකලා තියෙන දෙයක් තමයි මේ Asian countries වල තමයි මේ hacking වලට interest එක තියෙන්නේ. ගොඩක් වෙලාවට ඔස්ට්‍රේලියාව මේ developed countries වල ගොඩක් වෙලාවට ඒගොල්ලෝගේ focus එක තියෙන්නේ මේ defensive security වලට. ඉතින් ඒත් එක්කම අපිට අනිත් එක දේ තමයි අපිට කොච්චර security professionals ලා හිටියත් 100% security කියන එක achieve කරන්න බෑ කාටවත්. මොකද ඒක කාටවත් බෑ. ඒක හැටියේ. මොකද ඒක හැමතිස්සෙම අර residual risk කියන එක තියෙනවා. අපි මොන දේ කරත් අපි 100% අපි secure නැහැ කොහොම වුණත්. ඉතින් ඒකෙදි අපිට forensics කියන එක important වෙනවා. especially forensic readiness කියන එක. දැන් අපි මොනවා හරි දෙයක් වුණොත් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමුකෝ ගෙදරක CCTV එකක් හයි කරලා තියෙනවා කියලා. ඉතින් ඒකෙදි කාටවත් හොරෙක් කෙනෙක් ඒක නවත්තන්නවත්, ඒක වළක්වන්නවත් ඒක කරන්න බෑ. ඒකෙන් වෙන්නේ forensic readiness එක. යම් කිසි දෙයක් වුණොතින් අපිට investigate කරන්න ලේසි ඒ වගේ දෙයක් තියෙනකොට. ඒ වගේ ඒකත් හරි interesting area එකක්. ඉතින් දර්ශන කිව්වා වගේ ගොඩක් වෙලාවට අපි ගොඩක් interest මේ hacking කියන එක. ඉතින් ඒව නිසාම ගොඩක් companies මේක මේ marketing ආම්මයක් විදිහට පාවිච්චි කරනවා. hacking උගන්වනවා කියලා මම දැකලා තියෙනවා. YouTube channels 100 ගණනක් 1000 ගණනක් තියෙනවා. හැබැයි හරිම systematic විදිහට ඒක උගන්වනවා නම් මම හිතන්නේ ගොඩක් benefits opportunities තියෙනවා ලංකාවේ especially young generation එකට. අපි දැන් මේකේ ලොකු audience එකක් ඉන්නවා A level ඉවරලා නැත්නම් ඉගෙන ගන්න මේ දේවල් බලාගෙන එතකොට මේ cyber security කියන එක ඇතුලේ කොහොමද jobs තියෙන්නේ කොයි වගේ earning එකකට යන්න පුළුවන්ද ඒ ගැන චුට්ටක් explain කරොත් එයාට study කරන්න. ඇත්තටම cyber security කියලා කියන්නේ service එකක්. right ඉතින් එතකොට දැන් අපි ගත්තොත් business model එකක් විදිහට ගත්තොත් ඒ කියන්නේ අපි හිතමු මේ opportunities ගැන කතා කරද්දී අපි business එකක් ගැනනේ කතා කරන්නේ. එතකොට එකක් තමයි products කියන business එකක් තියෙනවා. ඒකේ security products එහෙම තියෙනවා. මේ products කියන එක හැමදෙස්සෙම අර materialize වෙන්නේ ඒකේ අපි මේ product එකට කොච්චර ගෙවනවද අපි ඒක විකුණනහම අපිට කොච්චර ලාභයක් හම්බ වෙනවද කියන answer දෙකේ. සාමාන්‍යයෙන් product එකක් විකුණලා ගන්න ලාභය කියන එක සාමාන්‍යයෙන් 5% 10% වගේ තමයි සමහරවිට 2% වගේ products වලිනුත් ගන්නවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එකම laptop එක කඩවල් කිහිපයකින් හොත් ඔයගොල්ලන්ට පුළුවන් පොඩි වෙනස්කම් දකින්න. එකම brand එක, එකම quality එක, එකම warranty. හැබැයි ඒකේ සමහරවිට රුපියල් 500 වගේ වෙනස්කම් තියෙන ඒවත් තියෙනවා. හරි?
හැබැයි සර්විස් එකක් කියන්නේ එහෙම නෑ දර්ශන. සර්විස් එකක් කියලා කියන්නේ ඒක තනිකරම ඩිපෙන්ඩ් වෙන්නේ ඒකේ යන කාලය, මනුෂ්‍ය ශ්‍රමය, එහෙම නැත්නම් human resources කියන එකත් එක්ක. ඉතින් අපි දැන් කැල්කියුලේට් කරන්නේ අපි මේ වගේ ප්‍රොජෙක්ට් එකකට යනකොට කොච්චර අපිට ටයිම් එකක් යනවද? අපි ඒක මෙෂර් කරනවා එක එක ලෙවල්ස් කිහිපයකට. අපිට හයි එක්ස්පර්ටීස් තියෙන ඉන්ජිනියර් කෙනෙක් යූස් කරොත් එයාගේ කාලය ඉතාමත් වටිනවා. එතකොට එයාගේ කාලය කොච්චර අවශ්‍යද මේ ප්‍රොජෙක්ට් එකට? ඊළඟ ලෙවල් එකේ අය කී දෙනෙක් ඕනේද? එතකොට ඊළඟ අපි ගත්තොත් ජූනියර් ලෙවල් එකේ ඉන්ජිනියර්ස්ලා කී දෙනෙක් ඕනේද? දැන් ඉතින් මම මේ දැන් කියන එකත් එක්ක මම කියන්න යන්නේ මේකේ ඩිමාන්ඩ් ඔයා ඇහුවා කොච්චර earn කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒකේ ලිමිට් එකක් නැහැ ඇත්තටම තමන්ගේ එක්ස්පර්ටීස් and එක්ස්පීරියන්ස් දෙක අතරේ. ඉතින් ඒක වෙනස් වෙනවා රටෙන් රටට. දැන් සමහර වෙලාවට ලංකාවේ කරන ප්‍රොජෙක්ට් එකක අපි සාමාන්‍යයෙන් අපි හිතමු මේ ප්‍රොජෙක්ට් එකටම ලක්ෂයක් දෙකක් ගන්න තැනක එළියේ සමහර තැන්වල එකම ඇක්ටිවිටි එකට ලක්ෂ 20ක් විතර කෝට් කරනවා. ඒ වගේ. ඒ කියන්නේ අපි ගත්තොත් කරන්සි ඩිෆරන්ස් එක සහ මේ හියුමන් රිසෝසස් වල ගණන් එක්ක. ඉතින් කාත් එක්කද වැඩ කරන්නේ කාටද මේ සර්විස් එක ඔෆර් කරන්නේ කියන කරුණුත් එක වෙනස් වෙනවා. ඩිමාන්ඩ් එක ගත්තොත් තාම හරිම විශාල ඩිමාන්ඩ් එකක් තියෙනවා සයිබර් සිකියුරිටි ප්‍රොෆෙෂනල්ස්ලාට. ඉතින් දැන් අපි ගත්තොත් උදාහරණයක් විදිහට ගත්තොත් මම ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. එතකොට අපි ගත්තොත් මයිග්‍රේෂන් වලදී අපි හිතමු කෙනෙක් ඕස්ට්‍රේලියාවට මයිග්‍රේට් කරනවා නම් ඒගොල්ලෝ මේන්ටේන් කරනවා ලොන්ග් ටර්ම් and ෂෝට් ටර්ම් ස්කිල් සෙට් එකක්. දැන් ඕස්ට්‍රේලියාව ගන්නකොට ඔයගොල්ලෝ හත්ලි ස්කිල් මයිග්‍රේෂන් කියලා. ඒ කියන්නේ තමන්ගේ තියෙන ස්කිල් එක අනුව ඒගොල්ලෝ ඔපචුනිටිස් දෙනවා කට්ටියව ගන්න. මොකද ඕස්ට්‍රේලියාව කියන්නේ ලොකු රටක්. ඒකේ ඒගොල්ලෝ මේ මිනිස්සුන්ට මයිග්‍රේට් වෙන ඔපචුනිටිස් ඔප්ෂන්ස් දෙනවා. ඒක ලොකු රටක් නිසා මිනිස්සු තව ඉන්න පුළුවන්. ලංකාව වගේ 160 ගුණයක් ලොකුයි. ඉතින් එතකොට ඒක දෙන්නෙත් හැමෝන්ට මෙන්න කියලා කතා කරලා ගන්න නැහැ. ඒගොල්ලෝ ගන්න පුළුවන් තරම් මේකේ අර මොකද ඒගොල්ලෝගේ ඉකොනොමි එකට සෑහෙන බලපානවා මේකේ අර එක්ස්පර්ට්ස්ලා ගන්න එක. ඉතින් එක්ස්පර්ට්ස්ලා ඒතකොට IT එක්ස්පර්ට්ස්ලා මෙඩිකල් එක්ස්පර්ට්ස්ලා එක ඉන්නවනේ. I think එක්ස්පර්ට්ස්ලා කියලා කිව්වම මෙහෙදි එහෙම අර මේ අර දොස්තර ඩොක්ටර් කෙනෙක්ට තියෙන රෙස්පෙක්ට් එකව මෙහි ක්ලීනර් කෙනෙක්ටත් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි තියෙන්නේ. ඉතින් එක්ස්පර්ට්ස්ලා කිව්වහම මේක මේ IT සයිබර් සිකියුරිටි එක්ස්පර්ට්ස්ලාම නෙමෙයි. දැන් බේකරීස් වලට ගන්නවා බේකරි එක්ස්පර්ට්ස්. සමහරවිට ඒගොල්ලෝගේ ඩිමාන්ඩ් එක සෑහෙන වැඩි බැංකර්ස්ලට වඩා. ඉතින් බැංකර් කෙනෙක් මෙහෙට එන්න හදනට වඩා බේකරි ඉගෙන තියෙන කෙනෙක්ට හැබැයි මෙහෙමයි බේකරි කියන්නේ ඒකක වැඩ කරලා විතරක් නෙමෙයි ඒකේ තියෙන accepted level of මේ අර ඒකේ qualification and skill set පෙන්වන්න ඕනේ. ඉතින් එහෙම කරාම මේකේ ඩිමාන්ඩ් එක වැඩි. සයිබර් සිකියුරිටි වලට මේ ගොඩක් ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. හැබැයි ඒ කියන ක්‍රයිටීරියා එකත් මීට් වෙන්න ඕනේ. එයා කොච්චර academically qualifiedද professionally qualifiedද සර්විස් එකත් එක්ක එයා ඒ දේමද කරලා තියෙන්නේ. එහෙම නැතුව සයිබර් සිකියුරිටි ඩිග්‍රී එකක් කරලා සේල්ස් එක්සිකියුටිව් කෙනෙක් විදිහට ජොබ් එකක් කරාට මේක මැච් වෙන්නේ නැහැ. එයාට මේ ඔක්කොම කම්බිනේෂන් එකක් විදිහට තිබුණොත් ඔව් ඩෙෆිනිට්ලි ඔපචුනිටිස් තියෙනවා මෙහි. ඉතින් ඒකෙත් ඔයගොල්ලන්ට බලා ගන්න ඔන්ලයින් ෆෝරම්ස් ඕන තරම් තියෙනවා. ඉතින් ඒකෙදි බලා ගන්න පුළුවන් හරියටම කොච්චර සැලරි එකක්ද අපි කතා කරන්නේ කියලා. ඒත් එක මතක තියාගන්න දැන් මේ සමහරලාට හිතනවා ඕස්ට්‍රේලියාවේ ලොකු සැලරිස් හම්බ වෙනවා කියලා. ඒ වගේම තමයි මෙහි ටැක්සසුත් ඒ වගේම තමයි. කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එක ලෙවල්ස් තියෙනවා. ඉතින් සමහර කියන්නේ උඩම ලෙවල් එකට වගේ ගියාම 140ක් විතර තමන්ගේ earnings වලින් අපි ටැක්ස් වෙනවා. ඉතින් එතකොට ගත්තොත් ලොකුම earning එකක් තියෙන කෙනෙකුයි සාමාන්‍යයෙන් middle level එකේ earning එකක් තියෙන කෙනා අතර ලොකු වෙනසක් නැහැ. ඉතින් මේ ඇත්තටම ගත්තොත් හැබැයි ඒත් එක්කම අර ලොකු රේන්ජ් එකක වැඩ කරන්න හැකියාව තියෙනවා සයිබර් සිකියුරිටි ඉගෙන ගත්ත කෙනෙක්ට. මං හිතනවා මයිග්‍රේට් වෙන්න ඉන්න කට්ටියටයි මේ ෆීල්ඩ් එකට එන්න ඉන්න කට්ටියටයි මේ ටිප්ස් ටික ගොඩක් වැදගත් වෙයි කියලා. ඊට පස්සේ මම යනවා මේ ඉස්සරහට සිකියුරිටි කියන එක. දැන් ඉස්සෙල්ලා අපි යූසර් නේම් පාස්වර්ඩ්ම යූස් කර ඉන්දියා. දැන් ඒවා ටික ටික මිනිස්සු වයින් කරගෙන යනවා. පාස් කීස් ඊට පස්සේ බයෝමෙට්‍රික්ස් පැත්තට. ඒකත් එක්ක ඉස්සරහට කොහොම වෙයිද මේ සිකියුරිටි කියන එක? ඇත්තටම ගත්තොත් දර්ශන හරි ඇත්තටම ගත්තොත් මේ පාස්වර්ඩ්ස් කියන එක මං හිතන්නේ අපිට තනිකරම අයින් කරලා දාන්න පුළුවන් වෙයි කියලා කවදාවත්. මොකද මේක පාස්වර්ඩ් එක අපි මොන කාලෙද පාස්වර්ඩ්ස් යූස් කරන්න පටන් ගත්තේ? මේ අපිට ඇත්තටම දුටුගැමුණු රජුගේ කාලෙත් පාස්වර්ඩ්ස් තිබිලා තියෙනවානේ. ඒ කියන්නේ අපි රුහුණු පිහිටි මායාවල රුහුණු රටේ ඉඳලා පිහිටි රටට එනකොට මුර පදයක් දැනගත්තේ නැත්නම් එයාට මුර කපොල්ල පනින්න බෑ. හරිද? ඉතින් ඒක තමයි පාස්වර්ඩ් එක. ඉතින් එතකොට යුලියස් සීසර්ලගේ කාලේ පාස්වර්ඩ් තිබිලා තියෙනවා. ඉතින් ඒක දැනටත් තියෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ අපි දැන් පාවිච්චි කරන පාස්වර්ඩ්ස් අර ඔතෙන්ටිකේෂන් එක කරන්න වෙන්නේ වර්චුවලි. ඒකයි ප්‍රශ්නේ.
දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඒ දවස්වල මුරපදය කියන පුද්ගලයාත් යනවා එයා මුරපදය කියනවා. දැන් එහෙම නෑ අපි මෙහි ඉඳලා ඇක්සස් කරනවා සමහරවිට US වල තියෙන සර්වර් එකක්. ඒතර එතනදී මේ ඔතෙන්ටිකේෂන් එක ටිකක් ට්‍රිකි. ඉතින් ඒ නිසා තමයි පාස්වර්ඩ්ස් වල ප්‍රශ්න තියෙන එක කම්ප්‍රොමයිස් කරන්න ගොඩාක් හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා පාස්වර්ඩ් එක තනිකරම අයින් කරයි කියලා අපිට තාම හිතන්න බෑ. මොකද ඒක තමයි තාම ඔතෙන්ටිකේෂන් එකේ මේන්ම අර ප්‍රින්සිපල් එක විදියට යන්නේ පාස්වර්ඩ් එක. හැබැයි ඒක සිකියෝ කරන්න අපි මෙතඩ්ස් ගොඩක් පාවිච්චි කරනවා. නම්බර් 1 තමයි පාස්වර්ඩ් එකේ කම්ප්ලෙක්සිටි එක. මොකද දැන් අපි පාස්වර්ඩ් එකක් කියලා ගත්තොත් දැන් ඉස්සර නම් මුරපදේ එකපාරක් කිව්වේ නැත්තම් වැරදි එකක් කිව්වොත් මරනවා. ඔය මේ එහෙම කතා පොත්වල තියෙනවා. ඒ කියන්නේ ඒක ඇක්සස් කරන්න ඇවිල්ලා ඒක කියන්න බැර නම් එතෙන් that's end of the story. හැබැයි මේකේදී අපිට chances තියෙනවානේ. ඉතින් එහෙම වැඩි බැරිම වුණොත් අපිට ඇක්සස් කරන්න බැරි වෙන එක විතරයි වෙන්නේ නැති. ඉතින් ඒතකොට රිස්ක් එක හරි අඩුයි ඒත් එක්ක බලද්දි. ඉතින් එතකොට අපි මේකේ කම්බිනේෂන්ස් දැන් අපි ගත්තොත් අපි හිතමු අකුරු 6ක දැන් ඉස්සර මතකයි දර්ශනයට අවුරුදු මං හිතන්නේ 10කට විතර කලින් මම මේ ට්‍රේනින් පටන් ගත්තා. අවුරුදු 12ක විතර කලින් මම ට්‍රේනින් කරනකොට අපි ඒ දවස්වල කිව්වා අයට ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් කියලා කියන්නේ 6 characters long password එකක්. characters 6යි. හැබැයි එකපාරටම ඒ කියපු අපිම කියනවා අවුරුදු 6කට විතර පස්සේ නෑ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් කියලා කියන්නේ ඉලක්කම් ඒ කියන්නේ characters 8ක පාස්වර්ඩ් එකක් කියලා. දැන් අපි කියනවා ආයිත් characters 15ක පාස්වර්ඩ් එකක් කියලා. දැන් මොකද මේ වෙලා තියෙන්නේ? මොකක්ද ඇයි අපි එහෙම කියන්නේ? හේතුව තමයි මේ කම්පියුටේෂන් පවර් එක drastically වැඩි වෙලා තියෙනවා. දැන් ওই අපි කියනවානේ මේ US United States ඇමරිකාව හඳට යවුවා කියලා රොකට් එකක් නේ 1960 ගණන් වල මට මතක විදියට. ඒකේ යවන්න මුළු කම්පියුටේෂන් ඒ කියන්නේ තනිකරම ඒ පරිගණක පද්ධතියම වැඩ කරලා තියෙන සුපර් කම්පියුටර් එක 486 එකක්. 486 කියලා ඔයගොල්ලෝ මම හිතන දර්ශන දන්නවා ඇති. අපි කියන්නේ අපි ඒ 486 තිබ්බේ අපි ඒ O level කරන කාලේ වගේ තමයි 486 තිබ්බේ. එතකොට ඒක එපාර 586 තිබ්බ Pentium 1 2 3 ආවා ඊට පස්සේ Cordwell දැන් තියෙනවා i7 අනිත් එක multi core systems. ඉතින් එතකොට හැබැයි අපි තාම මේ වගේ use කරන්නේ අර හඳට යවන්න 486 පාවිච්චි කරා රොකට් එකක්. අද අපි ඉන්ටර්නෙට් ඇක්සස් කරන්න ඔෆිස් වැඩ කරන්න i7 පාවිච්චි කරනවා. ඉතින් එතකොට දැන් අපි මොන හරි පාස්වර්ඩ් එකක් බ්‍රේක් කරන්නත් මේ යන්නේ series of instructions අපි execute කරනවා. මේකද හරි පාස්වර්ඩ් එක මේකද හරි කියලා බලන්න පුළුවන්. එතකොට දැන් අපි ගත්තොත් පාස්වර්ඩ් එක ඉලක්කම් 6ක නම් ඒකේ තියෙන all possible combinations මේ ටික ඔක්කොම චෙක් කරන්න පුළුවන් කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකකට බොහොම ඉක්මනට. ඉතින් දැන් තියෙන processing power එකත් එක්ක characters 8ක එකකුත් ස්ප්ලිට් සෙකන්ඩ්ස් වලින් ඔක්කොම ඒක මම හිතන්නේ බිලියන් ගණනක කම්බිනේෂන් මේ එකක් තියෙන්නේ ඒකත් චෙක් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා අන්න හරි. ඔව්. ඒකත් එහෙමයි. අනිත් අතට දැන් තියෙනවා grid computing කියලා. ඒ කියන්නේ cloud එකේ තියෙන computation power එක. දැන් සමහර වෙලාවට මට දැන් මේකෙදි පෙන්නන්න වෙලාවක් නැහැ. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. දැන් සමහරවල් Azure වගේ තියෙන මේ cloud වල තියෙන largest computers වල processors තියෙනවා 500ක් විතර. processors 500ක්. එතකොට හිතා ගන්න size එක. එතකොට ඒ වගේ මැෂින් එකකින් දැම්මොතින් සාමාන්‍යයෙන් character 20ක password එකක් වුණත් break කරන එක එච්චර මේ අපහසු නෑ. මොකද password එකක් කියන එක break කරන්න පුළුවන්. crack කරන්න පුළුවන්. මොකද ඔක්කොම තියෙන දැන් keyboard එකේ තියෙන characters ගණනක් තියෙනවනේ දර්ශන. එතකොට ඒ characters ඔක්කොම ටික combination එක try කරන්න පුළුවන් නම් මේ character length එකට password එක අනිවාර්යෙන් break වෙනවා. Any password can be broken. එකම දේ තියෙන්නේ අර කොච්චර වෙලාවක් යනවද කියන එක. ඉතින් එතකොට අපි දැන් සමහරවිට මම කිව්වොත් දැන් characters 8ක password එකක් crack කරන්න පුළුවන් විනාඩි ගණනකදී. හැබැයි characters 10ක් වෙද්දි මේක යනවා පැය ගණනකට. ලොකුම computation power එකක් වුණා. ඉතින් මේක 12ක් 15ක් වෙද්දි centuries ගණනකට යනවා. මොකද combination ගන්න එක character එකත් එක්ක ලොකුවට වැඩි වෙනවා. ඉතින් ඒක නිසා එකක් තමයි අපිට complex දිග password එකක්. ඉතින් දැන් අපිට ඒ දවස්වල ගාතාවක් මතක තියාගන්න බැරුව ඉඳලා කොහොමද මේ characters 15ක විතර password එකක් මතක තියාගන්න නේද? ඒත් එක්කම එක password එකක් නෙවෙයිනේ දැන් අපිම කියනවා දැන් මේ අපේ ඉන්න audience එකට එකම මේ හැම account එකටම එකම password එක පාවිච්චි කරන්න එපා. password එක characters 15ක් වෙන්න. එතකොට හැම මාසෙකමාරකට විතර සැරයක් prompt කරනවා මේ password එක change කරන්න කියලා. ඉතින් එතකොට කොහොමද මේක වෙන්නේ? ඉතින් එතකොට ඒ නිසා මේක හරිම අපහසු දෙයක්. ඉතින් ඒ නිසා තමයි මේ attacks වෙන්නේ.
ඒ නිසා තමයි මේකට ඇඩිෂනල් ලේයර් එකක් පාවිච්චි කරන්නේ. දැන් අපි පාවිච්චි කරන බයෝමැට්‍රික්ස් ඔයා කිව්වා වගේ. දැන් අපි ගත්තොත් Windows 10 11 වල එනවා Windows Hello කියලා. ඒ කියන්නේ ඒකේ බයෝමැට්‍රික්ස් ඉන්බිල්ට්. ඒ වගේ හાર્ඩ්වෙයාර් සපෝට් කරනවා නම් අපිට පුළුවන් facial recognition එක බේස් කරගත්තු මෙතඩ් එකකට කරන්න. ඒත් එක්කම Fido keys, pass keys, hardware keys ඒ වගේ තියෙනවා. එතකොට මේ අපි කතා කරන්නේ multi factor authentication එක. username password හැමදාම තිබ්බා. ඒත් එක්කම අපි පාවිච්චි කරනවා තවත් එක factor එකක්. ඒක OTP එකක් වෙන්න පුළුවන්, authentication app එකක් හරහා phone එකට එන. ඒත් එක්කම අපි additional gadget එකක් පාවිච්චි කරන්න පුළුවන්. ওই Fido keys වගේ. ඉතින් ඒ වගේ additional එකක් තියෙන්න පුළුවන්. හැබැයි අර ප්‍රශ්නට උත්තරේ මම හිතන්නේ passwords කියන එක නම් නැති වෙයි කියලා. හැබැයි ඒක කම්බයින් වෙයි තාම මොකක් හරි එකක් එක්ක. ඒත් එක්කම අපි පාවිච්චි කරනවා මම එක උදාහරණයක් කියන්නම් මේ ලීඩින්ග්ම මෙහි ඉන්න මේ මැනේජ් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් එක්ක මම මේ වැඩ කරනවා ඒකේ සයිබර් සිකියුරිටි පාර්ට් එක. එතකොට ඒකෙදි අපිට ආවා මේ අපි බලාගෙන යනකොට ලොගින් පැටර්න්ස් ගොඩක් අපේ ඉන්න මේ කියන්නේ important users ලා managing director of the company, general manager, technical head ඒ වගේ අයගේ මේ accounts try කරනවා access කරන්න අපි දැන් ඕස්ට්‍රේලියාව වුණාට US වලින්, රෂ්‍යාව වලින්, චයිනා වලින් එහෙම. ඉතින් ඒ වගේ වෙලාවලදී අපි මෙහි ගොඩක් වෙලාවට geo blocking කියන පාර්ට් එක පාවිච්චි කරනවා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඒකට log වෙනවා නම් ඕස්ට්‍රේලියාවෙන් විතරයි එන්න පුළුවන්. ඉතින් කවුරු හරි යූසර් කෙනෙක් travel කරනවා නම් ඒගොල්ලෝ අපිට කියන්න ඕන අපි මෙහි travel කරනවා. එතකොට අපි accordingly ඒ රට allow කරනවා. ඉතින් ඒ වගේ දේවල් මම හිතන්නේ additional steps අපිට ගන්න පුළුවන්. ඒත් එක්කම ওই zero trust වගේ දේවල් build කරගන්න පුළුවන්. ඉතින් username password කියන එක එහෙම තියෙයි. හැබැයි ඒත් එක්කම දැන් ගොඩක් මම හිතන්නේ laptops වලත් තියෙනවා මේ මොනවාද thumb print එක fingerprint එක තියෙන ඒවා තියෙනවා. දැන් නම් fingerprint එක එන්නේ නැහැ. ඒ වෙනුවට මොකද facial recognition එක එනවා. මොකද ඉස්සර facial recognition කියන එක ඇත්තටම ගත්තොත් ඒ technology එකෙත් පොඩි දුර්වලකම් තියුණා. ඒකෙදි ඇත්තටම කරන්නේ මේ 2D ඒ කියන්නේ අපි 3D වුණාට 2D එකකට අරගෙන ඒකේ තියෙන measurements හරහා තමයි මේ access දෙන්නේ. ඉතින් ඒක මම දැක්ක එක ෆෝරම් එකක ඒ කියන්නේ එක වීඩියෝ එකක එක ඇටැකර් කෙනෙක් එයා බැලුමක් අරගෙන ඉවරලා ඒක ඇස් විදියට හදලා ඒකෙත් අර එතකොටත් ඒ ඇප්ලිකේෂන් එක ඇක්සස් කරන්න දෙන්නේ නැහැ. හැබැයි එයා try කරනවා ඒක recognize කරන්න. ඉතින් හැබැයි ওই Windows Hello කියන එකේ තියෙනවා සාමාන්‍ය කැමරාස් වලට ඒක support කරන්නේ නැහැ. ඔයාගේ device එක support කරනවා නම් ඒකේ IR එකක් කරා ඇත්තටම වගේ මූණ 3Dද කියලා බලලා තමයි ඒක accept කරන්නේ. ඉතින් ඒවා ටික ටික ඒ වගේ improve වෙනවා. ඉතින් මට මතකයි මුල්ම කාලේ ෆොටෝ එකක් මෙහෙම කර්ව් කරලා තිබ්බම මාර්ක් කරලා අන්ලොක් වෙනවා. ඔව් ඒක තමයි. ඒ 2D කතන්දරේ නිසා තමයි එහෙම වෙන්නේ. මොකද ඒකට හැකියාව නැහැ. ඒක අර facial recognition කියලා කිව්වට අර ඒක ෆොටෝ එකක් අරගෙන ඒ ෆොටෝ එක compare කරලා තමයි අර මේක dark sides දැන් අපි ගත්තොත් අපේ තියෙනවා dark areas මූණේ nose tip එක මේ තොල යට ඒතොර ඇස් යට ඒක අරගෙන මොකද මේ ඒකම දැන් ඔය ඒක කියපු දේ හොඳයි. ඒක තැනකදී අර රෙඩ් ඉන්ඩියන්ස්ලා ඒගොල්ලෝ ෆේෂල් රෙකග්නිෂන් එක හරහා ගන්න ගත්තාම ඒගොල්ලෝ ඩිටෙක්ට් කරන්නේ නැහැ. මොකද අර ඒගොල්ලෝ කළු පාට ඉරිරි ඇඳලා නිසා ඒ ප්‍රෝග්‍රෑම් එකට හරියටම බෑ මේ ඩාර්ක් ස්පොට්ස් ඩිටෙක්ට් කරගන්න. ඒ වගේ ඉෂුස් තිබ්බ ඉස්සර. දැන් නම් මම හිතන්නේ ගොඩක් ඉම්ප්‍රූව්ඩ් සිස්ටම්ස් තියෙනවා ස්පෙෂලි AI එක්ක. මං ඊළඟට මාරු වෙනවා සොෆ්ට්වෙයාර් ෆීල්ඩ් එකට. දැන් ඇත්තටම ලංකාවේ ගොඩක් ට්‍රෙන්ඩින් එකක් තමයි සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් ඩෙවලොපින් කියන එක. හැබැයි ගොඩක් දුරට ළමයි ඉගෙන ගන්න පුරුදු වෙන්නේ නැහැ මේ ඩෙවලොපින් වලට කොහොමද සිකියුරිටි යූස් වෙන්නේ. ඇත්තටම ගත්තොත් ඒක හරි ඉම්පෝටන්ට් දෙයක්. මොකද අපි හදන හැම සොෆ්ට්වෙයාර් එකම සිකියුරිටි පැත්ත තියෙන්න ඕනි. ලංකාවේ මේක හරි අඩුයි. ඒකින්ද අපි ඒක ගැන චුට්ටක් කතා කරොත් මොකක්ද අපිට කියන්නේ? ඔව් දර්ශන මම හිතනවා මම අපි ඉස්සෙල්ලා කතා කරා අපේ questions වලට මේ හැම ෆීල්ඩ් එකකටම මේ සයිබර් සිකියුරිටි කියන එක හරි ඉම්පෝටන්ට් වෙනවා කියන එක. ඉතින් මේ සයිබර් සිකියුරිටි වලදී අපි ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රොටෙක්ට් කරන්න හදන්නේ ඩිජිටල් ඇසෙට්ස්. රයිට්? එතකොට දැන් ගොඩක් වෙලාවට අපිට අපි අපේ ඉන්ටර්ෆේස් එකක් විතර වැඩ කරන ප්‍රෝග්‍රෑම්ස්. දැන් අපි ගත්තොත් අපි මොකක් හරි ඇක්සස් කරන බැංකින් ඇප්ලිකේෂන් එකක් කියලා කියන්නේ අපේ බැංකින් සිස්ටම් එක අපිට ෆ්‍රන්ට් එන්ඩ් කරනවා අපි යූසර්නේම් පාස්වර්ඩ්ස් දාලා අපි අදාළ ඉන්ෆර්මේෂන් ටික ගන්නවා. ඉතින් ඒ වගේ දේ ඒ ඉන්ටර්ෆේසස් තමයි මේ ඇප්ලිකේෂන් සරහා ඩෙවලොප් කරන්නේ. ඉතින් ඒක සමහරවිට ඩේටාබේස් එකක් ඇක්සස් කරනවා වෙන්න පුළුවන්. සමහරවිට හાર્ඩ්වෙයාර් එකක් ඇක්සස් කරන්න පුළුවන්. දැන් සමහරවිට දර්ශන දැකලා ඇති මේ ෆෝන් එකෙන් පුළුවන් මේ ගෙදර දොර අරින්න. ඉතින් දැන් ගොඩක් වෙලාවට මෙහි
ගොඩක් වෙලාට ඒ වගේ IoT devices පාවිච්චි කරලා තියෙනවා. දැන් කවුරු හරි කෙනෙක් ආවට පස්සේ කෝල් එකක් දුන්නාම ෆෝන් එකෙන් දොර අරින්න පුළුවන්. එතකොට ඒ විසිටර්ට ඇතුළට යන්න පුළුවන්. ඒ වගේ සිනාරියෝස් තියෙනවා. ඉතින් ඒකයි මම කිව්වා අර ඇප්ලිකේෂන් එක තමයි මේකේ ඉන්ටර්ෆේස් එක වෙන්නේ. ඉතින් දැන් ඕක සිකියෝ විදිහට ඩෙවලොප් වෙන්නේ නැත්නම් ඒකේ ලොකු අවුලක් තියෙනවා. ඉතින් ඉස්සර දර්ශන දැන් මම ගොඩක් වෙලාට මගේ මේ ඩිස්කෂන්ස් පටන් ගන්නකොට මම කියන්නේ මේ සිකියුරිටි කියලා කියන්නේ මේ කෙනෙක්ගේ දෙන්නෙක්ගේ දෙයක් නෙවෙයි. දැන් දර්ශන මතක ඇති ලංකාවේ යුද්ධයක් තියෙන කාලේ ඉස්සර යුද්ධේ ආමියකට දීලා තියෙනකොට අපි පරදුනා. ඒ කියන්නේ අපි පරදුනා කියන්නේ හැමතැනම ප්‍රශ්න පරදුනා කියන එකෙන් මම මීන් කරන්නේ කවුද දින්නේ කවුද පරදුනේ කියන එක. ඒක ඇවිල්ලා දැන් පහුගිය කාලේ වෙච්ච දෙයක් නේ. හැබැයි මේ සිකියුරිටි එකට ප්‍රශ්න තිබුණානේ ඒ කාලේ. හැබැයි පස්සේ යම්කිසි විදියකින් ඒක මිනිස්සුත් ඇඟට ගත්තා මේක අපේ වැඩක් මේක අපිම අයින් කරන්න ඕනි කියලා. සිංහලද දෙමළද කියන ભેදකින් නැතුව හැමෝම තියෙන එක මෙහෙම. ඉතින් එහෙම ඒකත් එක්ක තමයි මේක ඉස්සරහට යන්නේ. සිකියුරිටි කියන එක හැමතිස්සෙම මෙහෙමයි. හැමෝන්ගේම ඇලර්ට් එක තියෙන්න ඕනේ. දැන් ගෙදරට හොරෙක් පැනනොත් ගොඩක් වෙලාට අපිට පොලිසියට විතරක් ඒකේ බ්ලේම් එක දාන්න බෑ. ඉතින් අපි ගෙවල් දොරවල් ඇරලා ගියොත් යතුරු තියලා ගියොත් එතකොට ඒ අදාළ ආරක්ෂිත පියවර ගත්තේ නැත්නම් අපිට කියන්න බෑ එහෙම කියලා. අර සමහරවිට ඉස්සර අපේ කතාවක් තියෙනවා මේ අර හොඳ මිනිස්සුත් හොරු කරන්න එපා කියලා. දැන් අපි සාමාන්‍යයෙන් කොහේ හරි යනකොට මේ අපි ෆෝන් එකක් unattended කොහේ හරි දාලා යනවා නම් එතකොට අපි සල්ලි තියෙන wallet එක අපි bathroom එකේ දාලා අමතක වෙලා එනවා නම් එතකොට ඒක නැති වුණාට ඒකට කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ කියන්නේ මම කියන්නේ ඒක හොඳයි කියලා. ඒ වුණාට ඒ දේ තමයි වෙන්නේ. ඉතින් ඉස්සර මේ ප්‍රෝග්‍රෑමින් වලදී quality assurance and security එක වෙන පාර්ට් එකක් තිබ්බා. ඉස්සර දැන් මම පටන් ගන්නකොට මේ ට්‍රේනී කෙනෙක් විදියට මුලින්ම ජොබ් එක අවුරුදු 24කට විතර කලින් ඒතර මම වැඩ කරන්න පටන් ගන්නේ software development company එකක ලංකාවේ තිබ්බ ලීඩින්ම. එතකොට ඒකේ හිටිය වෙනම quality assurance කියලා ටීම් එකක්. එතකොට security part එක යම්කිසි විදියකින් හරි බැලුවේ මේ quality assurance team එක. එතකොට developers ලා develop කරනවා ඒක කෙලිම බාර දෙනවා quality assurance එකට. ඊට පස්සේ security කියලා වෙනම ටීම් එකක් හිටියා. ඒගොල්ලෝ මේකේ security related ඒගොල්ලෝ බැලුවේ හැබැයි මේකේ certificates ටික තියෙනවද? එතකොට මේකේ basics ටිකක් විතරයි. මොකද developers ලාට අර security ගැන එච්චරම idea එකක් තිබ්බේ නැහැ. ඉතින් ඒ නිසා මේ development cycle එකෙන් එළියට ගියාට පස්සේ මේ application එකක් test කරලා සමහරවිට අපිට remediation එකක් කරන්න උනත් ඒක හරිම expensive. මොකද දර්ශන දන්නවනේ ඩෙවලොපර්ස්ලා ඔයගොල්ලන්ට බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනකොට ඔයගොල්ලෝ අය විදියට දන්නවා software development life cycle එකක් තියෙනවා නේද සමහර ඒවාට සමහර ඒවා rapid development යනවා එක එක විදියට object oriented program ඒ වගේ තියෙනවනේ එක එක විදි එතකොට මේක ඔක්කොම කරලා ඉවරලා ඔක්කොම ටික කරලා product එක එළියට දාන්න ඕන්න මේ සමහරවිට product එක එළියට දාන්න දවසක් decide කරලා ඉවරයි අර මේ අර කද්ද පටිය කපනවා වගේ ඔයගොල්ලෝ කියනවා බෙදාට මේ software එක එළියට දානවා ඊට දවස් දෙකකට වලින් කඩිමුඩිය කියනවා security team එකට මේක test කරලා දෙන්න කියලා ඉතින් එතකොට හොයාගත්ත සමහරලාවට ටීම් එක රිලක්ටන්ට් කියන්නේ මේකේ මේ අවුලක් තියෙනවා කියලා. ඒ වගේ වෙච්ච දේවල් ඕන තරම් සොසයිටි එකේ තියෙනවා. දැන් අපි ගත්තොත් Wi-Fi access points වලට මුලින්ම අපි දැන් WEP කියලා security encryption method එකක් තිබ්බා. ඒක ඉතින් පස්සේ කාලින් පසු දැන් මුලින්ම ඒගොල්ලෝ ඊට දානකොට මේකේ කිසිම security ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ වුණාට මේක මාස 6කින් විතර පස්සේ හැමෝම මේක සෙල්ලමට ක්‍රැක් කරන්න ගත්තට පස්සේ Wi-Fi ඒ පාර බලාගෙන යනකොට ඒගොල්ලොත් ඒ ඉංජිනියර්ස්ලාගේ ඇතුළෙත් මේක මේ ප්‍රශ්නේ තියෙනවා කියලා පොඩි අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තිබිලා තියෙනවා. රයිට්? ඒ පාර දැන් ඊට පස්සේ දැන් මේක ඩාස් ගණන් මේ Wi-Fi access points එළියට දැම්මට පස්සේ දැන් කර කියා ගන්න දෙයක් නැති වුණා. කට්ටිය ඔක්කොම ක්‍රැක් කරනවා. මේකේ ඉෂුව එකක් තියෙනවා. හැබැයි දැන් රිකෝල් කරන්නත් බෑ. ඒක එහෙම වුණොත් ඒ මාකට් එකම තනිකර නැති වෙනවා. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ WPA කියන එක ඔයගොල්ලෝ පොඩ්ඩක් රිසර්ච් කරලා බලන්න ඉන්ට්‍රොඩියුස් කරන්නේ මේ ටෙම්පරරි සොලියුෂන් එකක් විදියට ෆර්ම්වෙයාර් අප්ග්‍රේඩ් එකක් විදියට අර ටෙම්පරරි key integration protocol TKIP එකත් එක්ක පොඩි පලස්තරයක් දානවා මේක ගොඩ දාගන්න. අර ඒ වගේ දැන් ඇප්ලිකේෂන් එකක් අපි හදලා ඔක්කොම කරලා අපි මෙදාට ලොන්ච් කරනවා කියලා හිටපු ගමන් කඩිමුඩිය බෑනේ නෑ අපි ලොන්ච් කරන්නේ නෑ කියන්න. ඉතින් ඒ ප්‍රශ්නේ නැහැ මේ ඩෙවලොප්මන්ට් සයිකල් එක throughම මේ security කියන එක ඔළුවේ තියෙනවා නම්. එහෙම නැත්නම් developers ලා secure coding කියන එක කරනවා නම් ඒ practices තියෙනවා secure coding වලට. ඉතින් ඒ දැන් එතකොට අපි ගොඩක් වෙලාට දැන් code reviewers දී කරන findings secure coding තිබ්බනම් ගොඩක් ඒවා අයින් කරගන්න තිබ්බා. මේ සමහර ඒවා දැන් SQL injection errors cross site scripting අපි මේ දවස ගානේ කතා කරන issues ගොඩක් ඒවා easy fixes තියෙන ලොකු දේවල් නෙවෙයි. ඉතින් මේ practice එක නැතිකමට තමයි මේ දේ වෙන්නේ. ඉතින් දැන් අද කාලේ මම දැකලා තියෙන හොඳ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ඩොක්ටර් දැන් මම මේ cyber security
ට්‍රේඩින් කරනකොට මම දැකලා තියෙනවා දැන් සර්ටිෆයිඩ් එතිකල් හැකර් වගේ ප්‍රෝග්‍රෑම්ස් වලදී මම දැකලා තියෙනවා ට්‍රෙන්ඩ් එකක් මේ ඩොක්ටර්ස්ලා මම ට්‍රේන් කරලා තියෙනවා. එතකොට ලෝයර්ස්ලා ලංකාවේ ට්‍රේන් කරලා තියෙනවා. ඉතින් ඒක දැන් හිතන්න පුළුවන් කෙනෙක්ට ඇයි මේ දොස්තර කෙනෙක් සයිබර් සිකියුරිටි ඉගෙන ගන්න. හැබැයි ඒ අයට ලොකු ඔපචුනිටිස් තියෙනවා. මොකද දැන් එහෙම දන්නේ නැහැ නේ දැන් ලෝයර් කෙනෙක් සයිබර් සිකියුරිටි ඉගෙන ගත්තොත් මොකද දැන් ලෝයර්ස්ලා වුණත් හැමෝම සයිබර් ක්‍රයිම් ඇක්ට් එක ගැන කොන්ෆිඩන්ට් නැහැ. ඉතින් ඒක කරලා දන්නේ නැහැ. ඉතින් ඒතකොට සමහරලාට ඉතින් ඒක දැනගෙන ඉන්න එක හරි වටිනවා. ඒක මොකද යාළුවා දැනගෙන දෙයක් කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් කරන්න වෙන්නේ ඒගොල්ලෝ දන්න දෙයක් දන්න මොකක් හරි එකකට මේක යූස් කරලා තමයි ඒක කරන්න වෙන්නේ. මොකද අපි හැම එකටම පාවිච්චි කරන ඇක්ස් තියෙනවා. දැන් උදාහරණයකට ડોකියුමන්ට් ෆෝජරි. කූට ලේඛන පන්නත වගේ එකකට දාන්න පුළුවන්. එතකොට අර අපිට ඒකෙන් අර තමන්ගේ සේවාදායකයාට ගන්න තියෙන මේ ප්‍රයෝජනේ හරි අඩු වෙනවා. හැබැයි දැන් ලෝයර් කෙනෙක් සයිබර් ක්‍රයිම් ඇක්ට් එක පාවිච්චි කරලා ඒ වගේ දෙයක් කරනකොට ලෝයර්ටත් ඒකෙන් එන මේ රිටර්න් එක වැඩි ප්ලස් එයාගේ කස්ටමර් ක්ලයන්ට්ස්ලටත් ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. ඉතින් මම කියන්න ගියේ ඉතින් අර බොහොම කිසිම මේ දෙකට ඩිරෙක්ට් කෙලින් සම්බන්ධයක් නැති ෆීල්ඩ්ස් දෙකක්. ඒ වගේම මේ ප්‍රෝග්‍රෑමර්ස්ලා ඉගෙන ගත්තාම සයිබර් සිකියුරිටි ඒගොල්ලන්ට පුළුවන් සිකියුර් ප්‍රෝග්‍රෑම්ස් ඩෙවලොප් කරන්න ඒත් එක්කම ඒගොල්ලන්ට පුළුවන් එලයිට් හැකර් කියන්නේ එලයිට් පෙනිට්‍රේෂන් ටෙස්ටර්ස්ලා වගේ ලෙවල් එකට යන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ දන්නවා how to do coding. කොහොමද ස්ක්‍රිප්ටිං එකක් කරන්නේ? ඒ ස්ක්‍රිප්ට් එක බයිපාස් කරන්නේ කොහොමද? ඒගොල්ලෝ knowledge set එක ඔක්කොම තියෙනවා. එකම දේ තියෙන්නේ අර ඒගොල්ලෝ අර පොඩි ඒරියා එකක් ස්ටඩි කරන්නේ ඒ knowledge එක build කරගන්න නැති එක. ඉතින් ඒක build කරගන්නව නම් ඉතින් දර්ශනලට පුළුවන් නම් ඒ ගැන මොන හරි support එකක් දෙන්න, especially programming languages උගන්වනකොට මේකේ තියෙන at least ඒගොල්ලන්ගේ ඔළුවට දාන්න පුළුවන් නම් මේකේ security එකත් අපි focus කරන්න ඕනේ කියලා. මොකද නැත්නම් ඒගොල්ලෝ ඔළුවේ තියෙන මේ functionality එක විතරයි මේක බලන්න ඕනේ. right? user friendliness එක විතරයි. ලොකු අවුලකට එනවා මේ individual projects කරනවානේ. එතකොට ටීම් එකක් නෙමෙයිනේ අපිට ඉන්නේ. ඔව්. අපිට එන සමහරක් වෙලාවට foreign projects අරගෙන කරනවා. ඒකෙදී එතකොට ඔය security පැත්ත දැනන් ඉඳුවොත් ලොකු plus එකක් වෙනවා. නැත්නම් කොයි වෙලේ හරි attack එකක් ආපු වෙලාවට තමයි right. ඔව් දැන් ගොඩක් වෙලාවට දර්ශන තවත් දෙයක් තමයි දැන් අපි ගත්තොත් අපි දැන් freelancers ලා ඉන්නවා software developers ලා. ඉතින් එතන දැන් ගොඩක් වෙලාවට මේ professionalism එක කියලා කියන්නේ අපේ reputation එකනේ. අපි over the time build කරගන්න reputation එක. එතකොට දැන් හිතන්න ඔන්න හැමෝම දන්නවා දර්ශන කියන්නේ හොඳ developer කෙනෙක් එයාට දුන්නාම ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි දර්ශන develop කරන programs දෙකකට ලොකු ප්‍රශ්න security related issues ආපු ගමන් ඊතනින් එහාට දර්ශන හොඳද කියන එක දෙපාරක් හිතනවා. අර ඒ වගේ මම කියන්නේ. ඉතින් ඒ නිසා මේකේ බොහොම වැදගත් ඒ කියන්නේ මම හිතන්නේ ওই හැම IT ප්‍රෝග්‍රෑම් එකකම ඉස්සෙල්ලාම උගන්වන්න ඕනේ security කියන part එක. ඉතින් එතකොට මොකද ඒගොල්ලෝ කොහොමද functionality part එක කරනවනේ. ඒතර ඒගොල්ලෝ function එක වෙන්නේ නැත්නම් ඒ ප්‍රෝග්‍රෑම් එක කවුරුත් ගන්නෑ නැහැ. හැබැයි security නැහැ කියලා ගන්න නැතුව ඉන්නේ නැහැ. මොකද ඒක දැනගන්නේ පස්සේ. ඒකයි මේ ප්‍රශ්න දැන් මම ඒකට මම හිතන්නේ අපි ගැන අපි පොඩි එක්සැම්පල් එකක් දෙන්නම්. දැන් ලංකාවේ තියෙන ඉකොනොමි එකත් එක්ක ගොඩාක් කම්පනීස් කතා කරන්න ගත්තනේ මේ cost cutting කියලා. මේ cost cutting කියන part එක කතා කරාම ඉතින් දැන් අපි තුම් කම්පැනි එක 10 දෙනෙක් ඉන්නව නම් ඒගොල්ලෝ බලාගෙන යනවා කවුද දැන් මේකෙන් අස් කරලා ඒ සල්ලි ටික ඉතුරු කරගන්න කියලා කම්පැනි එක බලනවා. දැන් ඩිරෙක්ටර් අස් කරන්න බෑ. ටීම් ලීඩර්ස් කරන්න බෑ. මැනේජර්ස් කරන්න බෑ. එහෙම බලාගෙන දැන් අන්තිම පාර්ට් එකේ ඉන්නවා. දැන් අපි හිතමු කවුරු හරි පිරිසුදු කරන මේ කවුරු හරි මහත්මයෙක් ඉන්නවා. එයා ගෙදර අපේ ඒ කම්පැනි එක පිරිසුදුට තියාගන්නවත් ඒක හදලා දෙනවා. එයාත් ඉන්නවා. දැන් තව අපේ සිකියුරිටි ගාඩුත් ඉන්නවා. ඒතර ගොඩක් වෙලාවට කම්පැනි එක තේ හදන මිනිස්සයා ඉන්නවා. එයා නම් ඕනේ තේ එකක් හදලා දෙනවනේ. සිකියුරිටි මුකුත් කරන්නේ නැහැ නේ. එයා හිටගෙන ඉන්නකනේ. එයා යමු ගෙදර කියලා යවනවා. හැබැයි ඒගොල්ලෝ දන්නේ ඒ මිනිස්සයා නැත්තම් ඔතන කාටවත් වැඩ කරන්න බැරි වෙනවා කියලා. ඉතින් ඒ වගේ තමයි අපි දැන් සිකියුරිටි ගැන කතා කරන්න ගියාට පස්සේ ගොඩක් කම්පැනිස් කියනවා සිකියුරිටි නම් ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් තව මට කියන එකක් තමයි සමහර IT මැනේජර්ස්ලා දැන් අපි ප්‍රොපෝසල් එකක් හදාගෙන යනවනේ සිකියුරිටි එක කොහොමද ඉම්ප්‍රූව් කරන්න කියලා. ඉතින් දැන් සමහරලාට මේක බෝඩ් එකට හිම දැම්මම අහනවලු මේ කොච්චර විතරයිද වැඩේට කියලා මුලින්ම අහනවා. දැන් මුලින්ම කොස්ට් එකනේ. එතකොට කියනවා මේකට ඩොලර් 2000ක් විතරයි මේ වැඩේ කරන්න. අපිට පස්සේ ඉම්ප්‍රූව්මන්ට්ස් තියෙනවා. at least දැනට 2000කින් විතර 2500ක් විතරයි. ඊට පස්සේ කොයි කාලෙටද ඔක දාන්න ඕනේද? ඉක්මනට දැම්මොත් හොඳයි. ඊට පස්සේ අහනවා දැන් ඔක දැම්මේ නැත්තම් වැඩ කරන්න බැරිද? නෑ වැඩ කරන්න පුළුවන්. හැබැයි සිකියුරිටි එක අඩුයි. නෑ කමන්නේ වැඩ කරන්න පුළුවන් නම් අපි වැඩ කරගෙන යමු. පස්සේ අපිට වැඩ කරන්න අපහසු දෙන්න. ඉතින් අන්න ඒකයි වැඩේ. දැන් අපි සිකියුරිටි කියලා කියන්නේ ඒකේ තියෙන අර රිස්ක් එක ගැන නොලෙජ් එක අඩුකම තමයි එකෙන් තියෙන්නේ. දැන්
හැබැයි වැඩේ තියෙන්නේ ලොකු ඇටැක් එකක් આવුත් සමහරවිට ඔය ඔක්කොන්ටම රස්සාවල් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි අර සිකියුරිටි කියන එකේ හැබැයි මේ දැන් ගොඩක් වෙලාවට ගත්තොත් ඉතින් ඒක මං හිතන්නේ අර අපේ රටක් විදියටම අපි තියෙන ටිකක් අඩු දැනුවත්කමත් එක්ක තමයි මං කියන්නේ නොදැනුවත්කම කියලා. අඩු නොලෙජ් එකත් එක්ක තමයි මේක වෙන්නේ. ගොඩක් වෙලාවට දැන් මෙහෙ එහෙමනම් ගවර්න්මන්ට් එක හරහාම ඒගොල්ලෝගේ සිකියුරිටි සයිබර් සිකියුරිටි සෙන්ටර් එකක් හරහා ඒගොල්ලෝ එන්ෆෝස් කරනවා. දැන් අලුතෙන්ම ඇවිල්ලා තියෙන සයිබර් සිකියුරිටි ඇක්ට් එකත් එක්ක 2024 වල එළියට දාපු අපි වැටැක් කරොත් අපි ඒක අදාළ ඔතොරිටිස් වලට ඩිස්ක්ලෝස් නොකරොත් අපිට ඒකෙන් නඩු දාන්න පුළුවන්. දැන් අපි ඇටැක් එකකුත් වෙලා අපි ඒකත් කරදරයට වෙලා සමහර ලාවට අපි හිතමු රැන්සම් වෙයා වගේ ඇටැක් එකක් නම් අපි සල්ලිත් දීලා අපිට නඩුවටත් ෆේස් කරලා සමහරවිට ඒකෙන්ටත් සල්ලි දෙන්න වෙනවා. ඉතින් ඒ නිසා මෙහි හරි සීරියස් එක. ඉතින් ඒක ඒත් එක්කම දැන් මෙහි තියෙන තවත් එකක් මම දන්නේ ලංකාවේ තියෙනවද කියලා සයිබර් ඉන්ෂුරන්ස්. දැන් අපිට රැන්සම්වෙයා ඇටැක් කියන එක හැමතැනම සමහරලාට වෙන එකක් නේද? ඒකලා ඩිමාන්ඩ් කරනවා මෙච්චර ගණනක් ඕනේ කියලා. ඉතින් සයිබර් ඉන්ෂුරන්ස් කියන එක හරහා ඒගොල්ලන්ට පුළුවන් ඒ Tamanට වෙන හානිය ඉන්ෂුරන්ස් එකෙන් ක්ලේම් කරගන්න. දැන් අපි ගත්තොත් වාහනයක තියෙන වාහන වෙහිකල් ඉන්ෂුරන්ස් එකක් වගේම වාහනේ හැප්පුණොත් පුළුවන් අපිට ඒක ගන්න. ඒ වගේම කම්පනීස් වලට දැන් මෙහි තවත් තියෙනවා මේ ස්කිල්ඩ් ප්‍රොෆෙෂනල් ඉන්ෂුරන්ස් උත් තියෙනවා. දැන් ප්‍රොෆෙෂනල් ඉන්ෂුරන්ස් ගන්න මේ දොස්තරලත් ගන්නවා. එහෙම වෙන්න ඕනේ නැහැ. දැන් තනකොළ කපන කෙනෙක්ටත් ප්‍රොෆෙෂනල් ඉන්ෂුරන්ස් එක තියෙනවා. එයා ඉතින් එහෙම මේ එයා තනකොළ කපාගෙන යනකොට හදිස්සියේ ගලක් විසි වෙලා ගිහලා විදුරක් කුඩුනොත් එයාගේ ඉන්ෂුරන්ස් එකෙන් තමයි ඒක ගෙවන්නේ. දැන් අපි හිතගත්තොත් කෙනෙක්ව අපි හිතමු ලෙඩෙක් ගෙනව ස්පිරිතාලෙට එයාගේ දතක් ගලවන්න ගිහලා වැරදි දත ගැලවෙන්නේ. ලංකාවේ ඕන තරම් වෙනවනේ. ඉතින් ඒ වගේම එහෙම වුණාම ලෙඩු නිකන් ඉන්න ඒගොල්ලෝ නඩු දානවා මිලියන් ගණන් වල. මේ වැරදි දතක් ගැලවුණොත් ඉතින් එයා ස්විප් එකක් ඇදුනා වගේ තමයි. එතකොට නඩු දානවා. එතකොට ඒක ගෙවා ගන්න ඒගොල්ලෝ ඉන්ෂුරන්ස් එක. ඒගොල්ලෝගේ ප්‍රොෆෙෂනල් ඉන්ෂුරන්ස් එකෙන් ගෙවන්නේ. ඒ වගේම තමයි මෙහි තියෙන සයිබර් ඉන්ෂුරන්ස් එක. හැබැයි සයිබර් ඉන්ෂුරන්ස් එක ගන්න නම් ඒගොල්ලෝගේ ප්‍රීමියම් එක ගොඩක් වැඩි. ඒක අඩු වෙන්න නම් ක්‍රයිටීරියා එකක් තියෙනවා. එතකොට ඒකෙදි කියනවා ඒගොල්ලෝ හරිම ක්ලියර්ලි ඕගොල්ලන්ගේ සර්වර්ස් මේ විදිහට ප්‍රොටෙක්ට් කරලා තියෙන්න ඕනේ. ඒවයි ඇක්සස් කන්ට්‍රෝල්ස් මේ විදිහට තියෙන්න ඕනේ. මල්ටි ෆැක්ටර් ඔතෙන්ටිකේෂන් ඉනේබල් වෙලා තියෙන්න ඕනේ. එතකොට ෆ්‍රන්ට් එන්ඩ් සර්වර්ස් මේ විදිහට ප්‍රොටෙක්ට් වෙලා තියෙන්න ඕනේ. යූසර් අවයාර්නස් එක තියෙන්න ඕනේ. හැම යූසර්ටම අවයාර්නස් ට්‍රේනින් එකක් දීලා තියෙන්න ඕනේ. ඉතින් ඒ ටික නැත්තම් අර ඉන්ෂුරන්ස් එක දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. ඒක නැත්තම් ඒගොල්ලන්ගේ ප්‍රීමියම් එක ගොඩක් වැඩි. ඉතින් ඒ නිසා මේ කම්පනීස් අර ටික ටික රෙගියුලේට් වෙනවා. හැබැයි ලංකාවේ අපිට එහෙම එකක් නැති නිසා මේ අන්ෆෝචුනේට්ලි අපිට මේ ප්‍රශ්න ටික තියෙනවා. මං හිතන්නේ ඉස්සරහට ඒක වෙයි. මං හිතන්නේ ඔයගොල්ලෝ මේ කරන දේ ගොඩක් හොඳයි. මේ නොලෙජ් එක බිල්ඩ් කරන එක. රීසන්ට්ලි මෙහි වෙච්ච බැංකර්ස් බැංක් එකකට ඇටැක් වුණා. ඊට පස්සේ අපේ ලංකාවේ තිබ්බ ලොකුම වගේ ඔය කාඩ් පේමන්ට් සිස්ටම් එකකට ඇටැක් වුණා. ඒවත් එක්ක මං හිතනවා ඉස්සරහට මෙහෙ එයි කියලා ඔය දේවල්. දැනට නම් හන්දක කතාව සම්පූර්ණව ඇත්ත. වැඩේ චුට්ටක් අපි මෙහි අඩුවෙන් තමයි යන්නේ. එතකොට දැන් අපි කතා කරා වගේ ග්ලෝබලි මේක ගොඩක් ඉම්ප්‍රූව් වෙගෙන යනවා. හැබැයි ලංකාවේ අඩුයි. දැන් ලංකාවේ ඉස්සරහට හැදෙයි. එතකොට මේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? ඔයා කිව්වා වගේම මේ සයිබර් සිකියුරිටි කියලා කියන්නේ එව ඉවෝල්වින් ෆීල්ඩ් එකක්. ඒ කියන්නේ හැමතිස්සෙම මේකේ අලුත් දේවල් එනවා. ඉතින් හැමතිස්සෙම මේක අර ස්ටේයින් හෙඩ් කියලා කියනවා. අපි කියන්නේ ඉස්සරහින් මේකේ ඉන්න ඕනේ හැමතිස්සෙම මේ ගේම් එකේ. ඉතින් ඒක නිසා හැමතිස්සෙම මේ කන්ටිනියුස් ලර්නින් කියන එක හරි ඉම්පෝටන්ට්. ඉතින් හැබැයි කන්ටිනියුස් ලර්නින් කියලා කියන්නේ සමහරවිට හිතනවා මේ YouTube වීඩියෝ එකක් බලනවා, Udemy එකේ වීඩියෝ එකක් බලනවා. එහෙම නෙවෙයි. තමන්ගේ රෝඩ් මැප් එකක් තියෙන්න ඕනේ. තමන්ගේ පාත් එකට කොහොමද අපි යන්නේ කියලා ස්පෙෂලි සයිබර් සිකියුරිටි ටාගට් කරලා ඉන්න අය. රයිට්? එතකොට ඒ නිසා ඒකට පළවෙනිම දේ තමයි හරි ෆවුන්ඩේෂන් එකක් දාගන්න ඕනේ. ඉතින් ඒ ෆවුන්ඩේෂන් එකක් දාගන්න පුළුවන් හොඳම විදිය තමයි ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් ගන්න පුළුවන්. සර්ටිෆයිඩ් එතිකල් හැකර් වගේ එකක්, සර්ටිෆයිඩ් නෙට්වර්ක් ඩිෆෙන්ඩර් ඒ වගේ එකක්. ඒ වගේ තව තියෙන CompTIA එකේ තියෙනවා. එතකොට A+ වගේ. එතකොට මේ Cisco එකේ තියෙනවා, Microsoft එකේ තියෙනවා cyber security related එකේ. ඉතින් ඒකේ අර basic knowledge එක හරියට තියෙන්න ඕනේ. ඒත් එක්කම ඊළඟට අර continuous learning process එක යන්න ඕනේ. දැන් අර basics ටික දැනගත්තට පස්සේ කොහොමද තමයි improve වෙන්නේ කියලා. ඉතින් ඒකත් එක්ක අර proactive mindset එකකුත් එක්ක Tamanට තියෙනව නම් හරි discipline එකකුත් එක්ක හැමදාම මම පැයක් විතර මේක ගැන පොඩ්ඩක් study කරනවා කියලා. ඒ කියන්නේ අර Facebook videos උඩ පල්ලෙහා බලන එකවත් YouTube බලන එකවත් reels බලන එකවත් නෙවෙයි. තමන් මැප් එකක් දාගෙන right මෙන්න මේ concept එක ගැන මම පොඩ්ඩක් study කරනවා. මොකද passwordless authentication කියන්නේ? මොකද multi factor authentication කියන්නේ? මොකද zero trust කියලා කියන්නේ? ඒකට කොහොමද ඒක implement කරන්නේ? මොනවද තියෙන options? ඒ වගේ.
ඉතින් අර ඒ වගේ දේවල් එක්කම තමයි ඉගෙන ගන්න. අනිත් එක දැන් හැමදේම බලන්න ගියොත් අපිට එකක්වත් කරගන්න හම්බෙන්නේ නැහැ. පොඩි නෝට් එකක් තියෙනවනේ තමන් අද මොකද්ද බලන්නේ. ඒ ගැන හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ගත්තා. ඊට පස්සේ නෙක්ස්ට් ලෙවල් එකට යන්න පුළුවන්. ඒත් එක්කම ඊළඟට මේ සයිබර් සිකියුරිටි කියලා කියන්නේ ලොකු වාස්ට් ෆීල්ඩ් එකක්නේ. ඒකේ මොන ඒරියා එකද තමන් යන්නේ කියන එකත් තමන්ට පොඩි අයිඩියා එකක් තියෙන්න ඕන. මොකද්ද? ඔයා කැමති penetration testing වලටද? එහෙම නැත්නම් secure programming වලටද? එහෙම නැත්නම් bug bounties වගේ තියෙනවා. එතකොට secure developments තියෙනවා, web application development part එක. ඒකෙත් security part එකක් තියෙනවා. මේ හැම එකෙම තියෙනවා security. අනිත් එක user training ද. ඒක මගේ plan එකක් තියෙනවා ඉස්සරහට මේ support එකක් දෙන්න මේ ට්‍රේනිං පාට් එකට. මම කාලයක් තිස්සේ අවුරුදු 15ක් විතර තිස්සේ ප්‍රොෆෙෂනල් ට්‍රේනර් කෙනෙක් විදිහට වැඩ කරගෙන ඉන්නවා. ඉතින් ගොඩක් වෙලාවට ලංකාවේ මම ට්‍රේනර්ස්ලාත් ට්‍රේන් කරලා තියෙනවා. හැබැයි තියෙන ලොකුම අඩුව තමයි ඒගොල්ලෝ අර මේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ කොහොමද ට්‍රේනින් එකක් කරන්නේ? කොහොමද ඒකේ ගයිඩ්ලයින් එක? මොනවද ඇත්තට මේගොල්ලෝ එක්ස්පෙක්ට් කරන්නේ? කොහොමද ට්‍රේනින් එකක් පටන් ගන්නෙ? ඒත් එක මේ මොමන්ටම් එක අරගෙන යන්නේ කොහොමද? එතකොට ඒ පාට් ගැන නොලෙජ් එකක් නැහැ. ඉතින් ගොඩක් වෙලාවට මම ඒ ට්‍රේනර්ස්ලා අපේ ලෝකල් ට්‍රේනර්ස්ලව දාගෙන ඉන්ටර්නැෂනල් දේවල් වලට කරන්න ගියාට පස්සේ මේ ගොඩක් අඩුපාඩුකම් තියෙනවා. ලංකාවේ ගොඩක් ලොකු හොඳ රෙපියුටේෂන් එකක් තියෙන ට්‍රේනර්ස්ලා. ඉතින් අනිත් එක තමයි දැන් අපි ලංකාවේ ගත්තොත් ඉතින් දර්ශනව දන්නවා අපි බුද්ධාගමත් එක්ක එහෙම නැත්නම් අපේ තියෙන ආගමික පරිසරයත් එක්ක කල්චර් එකත් එක්ක හැදිලා අපි අර පොඩි රෙස්පෙක්ට් එකක් තියෙනවා කෙනෙක්ට තමන්ට දෙයක් උගන්වන කෙනෙක්ට. ඉතින් එතකොට දැන් ඒකත් එක්ක ගොඩක් වෙලාවට ලංකාවේ අපි ට්‍රේනින් එකක් කරනකොට ඒ ට්‍රේනින් එකේදී අපි මොන දේ කිව්වොත් සමහරවිට ඒගොල්ලෝ yes sir කියලා අහගන්නවා. අහගෙන ඉන්නවා. ඒගොල්ලෝ චැලෙන්ජ් කරන්නේ නැහැ. අපි ඉස්කෝලවලුත් ඒ බෑග්ග්‍රවුන්ඩ් එක ඒ දේ තමයි ඉගෙනගෙන තියෙන්නේ. අපි ප්‍රින්සිපල් දැක්කම තාම දුවනවා. වැරදක් නොකරත් දුවනවා. ඉතින් අපි ප්‍රශ්නයක් ටීචර් කෙනෙක්ගෙන් අහන්නේ නැහැ. සමහරවිට ප්‍රශ්නයක් අහන කෙනා ටිකක් දඟලමෙක් කියලා ලේබල් වෙනවා. ඉතින් ඒ කල්චරල් චේන්ජ් එක කල්චරල් අපේ තියෙන චේන්ජ් එක නෙමෙයි කල්චරල් අර ඒ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක. ඉතින් අපි තාමත් එහෙම එක තියෙන. ඉතින් ඒ නිසා ලංකාවේ ට්‍රේනින් එකක් කරන එක එච්චර චැලෙන්ජින් නැහැ. දැන් මම කිව්වහම දැන් මම කියන දේ හොඳටම දැනගත්ත. දැන් මම හිතන්නේ මම බොරුවක් කිව්වා කියලා. කියන්නේ මම කියනවා මේ ඒක එහෙම ටෙක්නිකලි එහෙම දෙයක් නැහැ බෑ මම කියනවා එහෙම. දැන් ඉන්න ළමයෙකුත් දන්නවා රයිට් මේ සර් මේ කිව්වේ වැරදි. හැබැයි ඒක චැලෙන්ජ් කරන්නේ නැහනේ. චැලෙන්ජ් වෙන්නේ නැහැ. එතනදී රෙස්පෙක්ට් එකත් එක්ක ඒක යන්නේ. හැබැයි දැන් ඉන්ටර්නැෂනල් ට්‍රේනින් එකකදී අපි එකට හැබැයි ඉන්ටර්නැෂනල් ට්‍රේනින් එකේදී දැන් ට්‍රේනර්ට ට්‍රේනින් එකට එන ඇටෙන්ඩර්ස්ලා නම කියලා කතා කරනවා. හරි ලංකාවේ සර් කියලානේ කියන්නේ හැමෝටම කවුරුවත් සර්. හැබැයි එහෙම නෑ නම කියලා කතා කරන්න එකට කනවා බොනවා. ඉතින් ඒ ලෙවල් එකේ ලොකු වෙනසක් නැහැ. ඒකත් එක්ක ඒගොල්ලෝ චැලෙන්ජ් කරනවා. දැන් මම මෙහි ඇවිල්ලා පළවෙනි ට්‍රේනින් කරන කාලේ මට මතකයි මම කියන දේ ඒගොල්ලෝ වෙරිෆයි කරනවා Google හරි කොහේ හරි ගහලා බලනවා. එක වචනයක් කියන්න බෑ මට ඉන්කරෙක්ට් ඉනැකියුරේට් දෙයක් කියන්න බෑ මට ෂුවර් නැති දෙයක් කියන්න බෑ නිකන් ඒ වගේ එක වෙන්නේ නැති වගේ වචන පාවිච්චි කරන්න බෑ සොලිඩ් වෙන්න ඕනේ ඉතින් ඒ ලෙවල් එකට බිල්ඩ් කරගන්න හරි අමාරුයි ට්‍රේනර් කෙනෙක් අනිත් එකේ ෆෝකස් එක ලේසි නෑ ට්‍රේනර් කෙනෙක් සමහරවිට 8 hours ෆෝකස් කරලා කතා කරන්න ඕනේ එතකොට දැන් අපි සමහර Microsoft training යනවා දවස් 5ක්. එතකොට එක දවසේ දවස් 8 ගානේ එක දවසට පැය 8 ගානේ දවස් 5ක් කතා කරන්න ඕනේ. 40 hours එක දිගට යනවා. ඉතින් ඒකට අදාළ එනර්ජි එක තියෙන්න ඕනේ. දැන් අන්තිම දවසේ දෙකට නැවිලා අර දිව ඇදිලා එහෙම තියෙන්න බෑ. ඉතින් එතකොට ඒකේ ඒ කොහොමද ඒක කරන්නේ? ඒත් එක කොහොමද බ්ලෙන්ඩ් කරන්නේ? කියන්නේ අපේ තියෙන රියල් ටයිම් කියන්නේ රියල් ලයිෆ් එක්ස්පීරියන්සස් කේස් ස්ටඩීස් කොහොමද ඒකට බ්ලෙන්ඩ් කරන්නේ? ඉතින් ඒව හරි ඉම්පෝටන්ට්. ඉතින් ඒකත් එක්ක මම හිතාගෙන ඉන්නවා පොඩ්ඩක් මොනවා හරි මාධ්‍යයකින් මොනවා හරි විදියකින් ඒක පොඩ්ඩක් ට්‍රේන් කරන්න. මොකද හරිම අමාරුණ අපිට ට්‍රේනර්ස්ට හොයාගන්න ස්පෙෂලි ඕස්ට්‍රේලියාවේ වැඩ කරන්න ලංකාවේ ඉඳගෙන වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවා ලොකුවට earn කරන්න පුළුවන්. මොකද ට්‍රේනර් කෙනෙක් වෙනවා කියන්නේ මාර දැන් නම් අපිට ගෙවල් නුත් එන බරබර ඔය හරි යනකොට ඇත්තම කිව්වොත් හැබැයි ඒක හරිම ඉන්ටරෙස්ටිං ජොබ් එකක් අපිට මිනිස්සු හම්බ වෙනවා ලොකු නෙට්වර්ක් හම්බ වෙනවා ඒත් එක්කම ඉස්සර කොවිඩ් වලට ඉස්සර දැන් වර්චුවල් ට්‍රේනින් ගොඩක් යනවා හැබැයි ට්‍රැවල් කරන්න පුළුවන් එක රටවල් වලට යන්න පුළුවන් ඉතින් දැන් මම හිතන රටවල් 25කට විතර ගිහිල්ලා තියෙනවා දෙකකට විතර තමයි මම අතින් සල්ලි දීලා ගිහිල්ලා තියෙන්නේ ඒ වගේ ඉතින් ඒ වගේ ඔපචුනිටිස් ගොඩක් තියෙනවා මම කියන්නේ දැන් ඒවා ඉතින් ඇඩ්වාන්ටේජස් සමහරවල් ඩිස්ඇඩ්වාන්ටේජස් හැමතිස්සෙම යන්න තියෙනවා මග ෆ්ලයිට්ස් වල පැය ගණන් රස්තිය ආදු වෙනවා ඒවා තියෙනවා හැබැයි ගත්තොත් කෙනෙක්ට හරිම ඉන්ටරෙස්ටිං ෆීල්ඩ් එකක් ඉතින් අපිට හැබැයි වැඩේ තියෙන අර ඒ ලෙවල් එකට රීච් වෙන්න ඕනේ. යාට ඇකඩමික් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන්න ඕනේ, ප්‍රොෆෙෂනල් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන්න ඕනේ, පර්සනැලිටි එකේ අදාළ දේවල් තියෙනවා, සොෆ්ට් ස්කිල් සෙට් එකක් තියෙනවා. මම හිතාගෙන ඉන්නවා එහෙම දෙයක් කරන්න කියලා. සමහරලාට දර්ශනලටත් උදව් කරන්න පුළුවන් වෙයි. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද ඒක කරන්න කියලා. ඉතින් ඒත් එක මම සයිබර් සිකියුරිටි පාර්ට් එකේ
ඒ වගේම තියෙනවා. ඒත් එක්කම අපි කතා කර ඒරියාස් ගැන පොඩ්ඩක් මේ ෆ්‍රී මයින්ඩ් එකකින් හිතන්න පුළුවන් වෙන්න ඕන. අනිත් එක අර හදිස්සි වෙන එක තමයි ගොඩක් වෙලාවට ඔය මේ ඇටැකර්ස්ලත් කොයි සෝෂල් ඉන්ජිනියරින් කියන පාර්ට් එක ගොඩක් වෙලාවට යූස් කරනවා මැසිව් විදියට. ඉතින් ඒක අපි දකිනවා 90% වගේ ඇටැක්ස් වල මොන ඇටැක් එක කරත් මොකක් හරි කැලලක් තියෙනවා සෝෂල් ඉන්ජිනියරින්. මොකද අපි සිකියුරිටි කියන එක ඇත්තටම ගත්තොත් naturally strong දැන්. මොකද අපි layers security layers ටිකක් කතා කරනවා. ඉතින් ඒකත් එක්ක ඒක strong. හැබැයි ඒක bypass කරන්න පුළුවන් හොඳම විදියක් තමයි social engineering part එක. ඉතින් මිනිස්සුගේ හරහා කොහොමද ඒක කරන්නේ කියලා. ඉතින් ඒකට අපි ගොඩක් awareness build කරන්න වෙනවා. අපි ඉස්සරහට මේ discussion එක අරගෙන යමු. ඒත් එක්කම මේ මොන හරි දර්ශන මේකෙන් questions මොන හරි එනවා නම් මම කැමති answers දෙන්න. අපි ඊළඟ වීඩියෝ එකේ හරි අපි බලමු කොහොමද අපි ඒක කරන්න කියලා. right එහෙනම් අපි ආපහු දවසක මේ වගේම ඩිස්කෂන් එකකින් අපි හම්බ වෙමු. ඇත්තටම ලොකු නොලෙජ් එකක් ඔයාලට ගන්න පුළුවන් මේ එපිසෝඩ් ටික බැලුවොත්. දිගටම අපි මේ වගේ අලුතෙන් එන අප්ඩේට්ස් එක්ක ඔයාලට දේවල් දෙන්න try කරනවා. එහෙනම් බොහොම ස්තුතියි අපිත් එක්ක බොහොම ස්තුතියි දර්ශනමාව සම්බන්ධ කරගත්තට. අපි ඉස්සරහට බලමු මොනවාද අපිට සොසයිටි එකත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් කියලා cyber security domain එකේ. Thank you very much. Thank you. සයිබර් සිකියුරිටි ගැන ගොඩක් දේවල් දැනුවත් වෙන්න පුළුවන් වුණා. ස්පෙෂලි ඉස්සරහට ලංකාවේ ඉම්ප්‍රූව් වෙන්න පුළුවන් දේවල්. එතකොට ඔයාලට ගොඩක් වැදගත් වෙයි මෙන්න මේ දේ. මොකද මම හැම වෙලෙම කියනවා ඉන්ඩස්ට්‍රි එකේ ඉස්සරහට හැදෙන දෙයක් තියෙනම් ඒකට දැන් ප්‍රිපෙයාර් වෙන්න ඕනේ. මොකද ඒ රික්වයර්මන්ට් එකෙද්දී ඔයාලකට ප්‍රිපෙයාර් වෙලා ඉඳියොත් තමයි ඔයාලට ලොකු ඔපචුනිටි එකක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඩිස්කෂන් එක හොඳට අහන්න. ඔයාලට එකෙන් ගන්න තියෙන ඔපචුනිටි එකක් දැම්ම මේකට රෙඩි වෙන්න. අපිත් බලාපොරොත්තු වෙනවා මිස්ටර් ශාන්තත් එක්ක ඉස්සරහට ඔයාලට මොනවාරි වැඩසටහන් එක්ක ලංකාවට හොඳ දෙයක් දෙන්න. එහෙනම් බොහොම ස්තුතියි. ආපහු දවසක Q&A සෙෂන් එකකින් ඔයාලට මීට වඩා තව අප්ඩේටඩ් කන්ටෙන්ට් එකක් අපි ආපහු හම්බ වෙමු.